නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා මම සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා මම තෙරුවන් සරණ යමි. ආයුබෝ වේවා මෞහට සමදා මම මෞ ගුණ කියමි. ආයුබෝ වේවා පියතුම හට සමදා මම පියතුම ගුණ කියමි. ආයුබෝ වේවා මව්පිය හට සමදා මම මව්පිය ගුණ කියමි. ආයුබෝ වේවා අප සැම හට සමදා මම බුදු ගුණ කියමි. බුදු ගුණ මතක් කර බුදු හිමි නම දිනවා. දම් ගුණ මතක් කර සදහම් නම දිනවා. සංඝ ගුණ මතක් කර අවසර අය දිනවා. තෙරුවන් ගුණෙන් අද දේශනේ අරඹනවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මානිල්වත්ත ශ්‍රී ශ්‍රීනන්ද විහාරස්ථානයේ විහාරාධිපති ධූරේහි කාර්ය කටයුතු ඉෂ්ට සිද්ධ කරන වන්දනීය පූජනීය ගරු කටයුතු නම කියන්න අවසර ශාස්ත්‍රවේදී පල්ලේගම නාරද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව අවසරය ලබා ගන්නවා. පිනට කැමැති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක සුපින්වතුනි, අදත් සුපුරුදු පරිදි ඔබ පින්වතුන් තමන්ගේ විහාරස්ථානයට පැමිණිලා ජීවිතයට වටින දෙයක් එකතු කරගන්නට, ඒක රාශී කරගන්නට වෙරදරන හෝරාවක පමණ කාලයක් දේශනය සමග සම්බන්ධ වන්නටයි සූදානම්. ඔබගේ මගේ ගෞතම අමාමෑණී බුදු පියාණන් වහන්සේ 45 වසරක් පුරාවට දේශනා කොට වදාළ 84000ක් වූ ධර්මස්කන්ධයෙන් යම් අංශු මාත්‍රයක් හෝ ධර්ම කොටාශයක් අපගේ ජීවිත තුලට එකතු කරගෙන අපගේ ඉදිරි ජීවිතය සාක්ෂාත් කරගන්නට, එමගින් ආශිර්වාදයක්, එමගින් යහපතක් අපේ ජීවිත වලට ලබා ගන්නට තමයි අපේ බලාපොරොත්තුව. අද උතුම් පොහොය දවස. අද උතුම් පොහොය අපි හඳුන්වන්නේ මැදින් පුරපසළොස්වක පොහොය කියලා. බුද්ධ වර්ෂ 2569ක් වූ මැදින් පුරපසළොස්වක පොහොය දවස. විවාහර වර්ෂ 2026 මාර්තු දෙවනිදා. මාර්තු දෙවනිදා කිව්වහම ලොකු දෙයක් හිතට එන්න ඕනේ. මොකද්ද? අතීතය ගැන පොඩ්ඩක් මනසින් හාරවුස්සලා බලන්න. අපේ වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ
අපේ වැඩිහිටියන්ට මතක් වෙන්න ඕනේ. මතක් වෙන්නේ නැද්ද? කල්පනා කරාට මතක් වෙන්නේ නැහැ නේද? මතක් වෙන්නේ නැහැ නේ. 1812 කිව්වහම මතක් වෙනවද? ඒත් මතක් වෙන්නේ නැහැ. 1812 මාර්තු 2 වෙනිදා මොකක්ද උනේ? 1812 මාර්තු 2 අද වගේ දවසකයි හිරු නොබසින අධිරාජ්‍යයට අපේ ලංකාදීපය මොනවද උනේ? යටත් උනේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය කරන කාලේ දළදා හාමුදුරුවන්ට හරියාකාරව ගෞරවය බහුමානය නේ ගරු කරන්නට ඒ වගේ පෙරහැර සංස්කෘතිය පවත්වන්නට අවකාශයේ ඉඩ ප්‍රස්තාව හරියාකාරව නොලැබෙනකොට රජතුමා බුදුදහමට අකටයුතුකම් කරන්නට පෙළඹෙන කලෙහි රදලෙයින් මොකද කළේ? ගිවිසුමකින් එදා අපේ රට ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු කරලා දුන්නා. ඒ අද වගේ දවසක මාර්තු 2 වෙනිදා. ඉතින් ඒව මතක තියාගන්න ඕනේ. මොකද අපි දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ රටට ආක්‍රමණිකයින් වගේ ඇවිල්ලා මේ රටේ තියෙන කොඳුනාරිකී කඩලා නේද? මේ රටේ තියෙන සම්පත් ටික හූරාගෙන ගියා. 1505 දිනේද පෘතුගීසි ලොරන්සෝ ද අල්මේදා කොළොන්තොටට ගොඩ බැස්සා කියලා ඔය ගීතක් තිබුණානේ. ඉතින් එයාලා එහෙම ආවා. ඊට පස්සේ ලන්දේසියාව ඉංග්‍රීසි ඇවිල්ලා ඉංග්‍රීසි අපිට ලොකු විපතක් කළා නේද? කළා විහෙර විහාරස්ථල වල තියෙන මුතුමැණික් ආදී කොටගත් රත්තරන් බුද්ධ ප්‍රතිමා චෛත්‍ය වල තිබෙන නිදන් කඩාගෙන ඒගොල්ලන්ගේ රටට ගෙනිච්චා. ඔය ಜಾති තුනම එහෙම කළා. ඊට ඉස්සෙල්ලා පාණ්ඩව ආක්‍රමණ තිබුණා, තෝල ආක්‍රමණ තිබුණා, එලාර ආක්‍රමණය තිබුණා නේද? ඊට පස්සේ මෑත කාලීනව දන්නවා කවුද? ප්‍රභාකරන්ගේ ආක්‍රමණය. එහෙම විවිධ ආක්‍රමණ එල්ල වෙලා තියෙනවා මේ රටට. නමුත් මේ රට බුදුදහම නැති කරන්න බැරි වෙලා තියෙනවා. අනිත් රටවල් වල නම් බුදුදහම නැති වෙලා පසු කාලීනව ඇති කළා. හැබැයි අපේ රටේ උපසම්පදාව නැති වුණයි කියනවා. ඊට පස්සේ ඔය උපසම්පදාව පසු කාලීනව ගෙනාවා. නමුත් බුදුදහම නැති වුණේ නැහැ. මේ බුදුදහම ආරක්ෂා කරගෙන කෙසේ හෝ පවත්වාගෙන යන්න හැකියාව ලැබුණා. මේ ඉතින් ඒ හින්දා ඒ කරුණු කාරණා මතක තියාගන්න ඕන. අද වගේ දවසකයි ඒ ඉතිහාසයේ ඒ සුවිශේෂී අවස්ථාව සිදු වුණේ. ඔබට මතක ඇති රදලෙයින් ගිවිසුමකින් රට ඉංග්‍රීසි නතු කරන්න හදනකොට විනාඩි 2කට ඉස්සෙල්ලා ඒගොල්ලෝ මොකද කළේ? ඒගොල්ලන් කතර පොඩිය එසෙව්වා. ඔසෝපු වෙලාවේ කේසර සිංහෙක් වගේ ඉදිරියට ඇවිල්ලා කවුද? සංඝ පීතෘන් වහන්සේ, වාරියපොළ සුමංගල හාමුදුරුවන් වහන්සේ මේ අපිට තාම මේ රට අයිති වහාම ඉංග්‍රීසි කොඩිය බිමට දාන්න උන්වහන්සේම ඉදිරියට ඇවිල්ලා ඉංග්‍රීසි කොඩිය බිමට දාලා අපේ සිංහ කොඩිය නැවත එසෙව්වා. ඉතින් එහෙම කටයුතු කරපු වීර සංඝ පීතෘන් වහන්සේලා ඉතිහාසයේ ඉඳලම වැඩ හිටියා. ඒ කරුණු කියන්න නෙමෙයි මම උත්සාහ කරන්නේ. එහෙම ගියොත් පැයම යනවා ওই කරුණු කියන්න. ඒ කරුණුත් වැදගත්. මට අර මේ දවස කියනකොට එකපාරට මගේ ඔළුවට ආවා. මම ඒකයි ඒක මතක් කළේ. හොඳයි. එහෙමනම් අද සුවිශේෂී දවසක්. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කෘතවේදීත්වයේ දන්න මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි යම්මි. ඒක මගේ ඔබේ බුදුහාමුදුරුවෝ දේශනාව තුල මනාව පෙන්වලා දීලා තියෙනවා. හැබැයි අපේ බුදුහාමුදුරුවෝ තමයි ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට දුසිරි දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ ඔව දනක් දෙනවා නම් ඒක පිහිටලා කටයුතු කරනවානේ. හැමතිස්සෙම එහෙමනේ. බුද්ධාති මාතා බුද්ධාති පිතා. ගෙදර ඉන්න අම්මා තාත්තා තමයි ගෙදර ඉන්න බුදුහාමුදුරුවෝ නේ. බලන්නකො බුදු පදවිය අම්මට තාත්තට දුන්නා.
ඔන්න බලන්නකො කෘතවේදීත්වයේ දක්වපු දවසන්නේ අද. තමන්ගේ තාත්තට නිවන් පුරයට යන්න මාර්ගය සලසා දෙන්නට ගමන් ඇරඹුවේ අද වගේ දවසක නේද? අද මූලික වෙලා. එතකොට මැදි පුරපසළොස්වක පෝය මූලික කරගෙන. සිටුවත් බෝසතාණන් වහන්සේ ගිහිගිය හැරපියා ගියාට පසුව තාත්තා හරියට දුක් වෙනා නේද? තාත්තා සොයලා බලනවා. හැබැයි තාත්තට ඇවිල්ලා කියනවා අර දුක්ඛ ක්‍රියා කරනකොට එක එක කොට්ටාස ඇවිල්ලා නේ දේවතාවුන් වහන්සේලා ඇවිල්ලා කිව්වයි කියනවා නේද? අර මේ ඇට හේමක් පෙන්නලා නේ. ඇට කැබලි පුතා බුද්ධත්වය මේ ලබන්නට ගිහිල්ලා ජීවිතේ හමාර කරලා ජීවිතක්ෂයටපත් වෙලයි කියලා නේද? ඒ වුණාට තාත්තා පිළිගත්තද? මගේ පුතා කවමදාකවත් බුදු වෙන්නේ නැතුව ඊට ප්‍රථමයෙන් ජීවිතය හැරපියා යන්නේ නැහැ කියලා. ඒ ස්ථාවරේ හිටියා. ඔන්න බුද්ධත්වය ලැබුවාට පස්සේ ආරංචි වුණාම දැන් තාත්තට හරි සතුටුයි. කවුද තාත්තා? සුද්ධෝදන රජතුමා. හරි සතුටටපත් වෙලා එක කණ්ඩායමක් යනවා 1000ක කණ්ඩායමක් නායකයෙක්පත් කළා. එයා ගිහිල්ලා මොකද කරන්නේ? අනේ බණ අහලා ධර්මය අවබෝධ කරගෙන මහාන වෙනවා. කට්ටියට එකතු වෙනවා. දෙවෙනි එක්කෙනත් යනවා එහෙමයි. තුන්වෙනි එක්කෙනත් යනවා එහෙමයි. හතරක් යනවා, පහක් යනවා, හයක් යනවා, හතක් යනවා, අටක් යනවා, නවයක් යනවා. දැන් 9000ක් ගිහිල්ලා. අපේ සුද්ධෝදන රජතුමාගේ කාර්යය ඉෂ්ට සිද්ධ වුණාද? නෑ. ඊට පස්සේ දැන් සුද්ධෝදන රජතුමා නොසෑහෙන ආශාවෙන් ඉන්නවා පුතාව බලන්න. මොන තාත්තද? අකමැතිනේ. කොච්චර කැමතිද ලෝකේ උත්තරීතරත්වයට පත් වෙච්ච මගේ පුත්‍රයා. දෑහෙන් දකින්න හරි ආශාවෙන් ඉන්නේ. ඊට පස්සේ කතා කරනවා සිටුවත් කුමාරයා සමග සෙල්ලම් කරපු එකට ඉගෙන ගැනීම කටයුතු කරපු මිත්‍රයෙකුට. කවුද? කාලුදායි ඇමතියට. කාලුදායි ඇමතිට කතා කරලා කියනවා කාලුදායි මට වැඩක් කරලා දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මගේ පුතාව මගේ මාලිගාවට වඩම්මවන්න ඕනේ. එසේයි රජතුමනි. හැබැයි මම ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමට කැමති වෙන්න ඕනේ. මොකක්ද ඉල්ලීම? මටත් මහාන වෙන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ. දැන් රාජ්‍ය සේවයෙන් ඉන්නේ. හරි ඒකට කමක් නැහැ. මගේ බලාපොරොත්තු සඵල කරන්න ඕනේ කියලා. ඔන්න දැන් කැමැත්ත අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරන් වහන්සේගෙන් බණ අහලා කාලුදායි ඇමතියත් රහත් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ රහත් ඵලයටපත් වුණාට පස්සේ ගාථා 60කින් කිඹුල්වත පිළිබඳව වර්ණාත්මකව බුදුහාමුදුරන්ට කරුණු කියනවා. බුදුහාමුදුරුව වරක දේශනා කළා තියෙනවා, මතක් කළා තියෙනවා කිඹුල්වත් ප්‍රදේශයේ සුලඟක් මට සැපක් කියලා. බලන්නකෝ ඥාතීන්ට සලකපු විදිහ නේද? දැන් උතෙන්දි මට මතක් වෙනවා බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරපු ධම 84000ක් ධර්මස්කන්ධය 84000ක්. එමගින් සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධය කොච්චරද? 84000න් ධර්මස්කන්ධය ත්‍රිපිටකයේනේ කියන්නේ. ත්‍රිපිටකය කියන්නේ සූත්‍ර, විනය, අභිධර්ම. මට කියන්න මම මේ ශාලාවේ ඔය ඉස්සෙල්ලා කියලා දෙනවා. සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධය කොච්චරද? 21000යි. එතකොට විනය පිටකයේ ඒත් 21000යි. අභිධර්ම පිටකයේ 42000යි. අම්මට හොඳට මතකයි. 42000 තමයි අභිධර්ම පිටකයේ. ඒක තමයි 84000ක් වූ ධර්මස්කන්ධයේ ස්පීඩ් එක. වටිනම කොටස. දැන් අපි අතපත ගන්නේ සූත්‍ර පිටකයේ. පැහැදිලිද? අපි මේ ධර්ම දේශනා කටයුතු කරන්නේ සූත්‍ර පිටකයේ. අභිධර්ම පිටකය කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ. අපි අභිධර්ම පිටකයේ අයන්නවත් දන්නවද කියන එක පිළිබඳව. එච්චර ගැඹුරු දහමක්. ඒ විජම්බන කියලා කියන්නේ. ඒ විජම්බන දේශනා කළේ කාටද? මාතෘ දිව්‍ය රාජයාට. බලන්නකෝ බුදුහාමුදුරුව තමන්ගේ අම්මට තාත්තට සලකපු විදිය ඥාතියින්ටනේ. ඒකනේ අර කුලඟ උණක් සැපයි කියලා කිව්වේ. එහෙමනම් මතක තියාගන්න ඕනේ අපේ උපාසක අම්මලා අපේ පන්සලේ හාමුදුරුවෝ
පොඩි හාමුදුරුවෝ ඉදිරියට වැඩම කරන හාමුදුරුවෝ උනා තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කළාට ඒක ප්‍රශ්නයක් බවට පත් කරගන්න එපා. අපි දානය දුන්නා නම් අපි ඒක අතහැරලා දුන්නා නම් එයා කාට දුන්නත් අපිට කමක් නැහැ. නැත්තම් අපි ලෝභකම් කරලා මේ පන්සලට දෙනේවා මේ අම්මට දෙනවා තාත්තට දෙනවා ඥාතීන්ට දෙනවා. එහෙම දුන්නට බුද්ධ භාෂිතයට විරුද්ධද නැහැ. ඒකයි. මොකද දැන් කියන්නේ ශාසනයට කතාවට ශාසනයට දරුවා පූජා කළොත් 4 වර්ගයක් නිවන් දකින්නයි කියලා. හැබැයි එහෙම පූජා කළයි කියලා නිවන් යන්න පාර සාදා ගන්න පුළුවන් ඥාති පුත්‍රයා හාමුදුරුවෝ හින්දා ඇවිල්ලා බණ අහලා මේ මාර්ගේ යන්න ඕනේ. එහෙම නැතුව පූජා කළයි කියලා අම්මා නිවනට දොරටු ඇරිලා එහෙම අම්මා මිය ගියාට පස්සේ නිවනට යනවායි කියන එක නෙමෙයි. එහෙමනම් පුදුම දෙයක් නේ. එහෙනම් නිවනට ආසා කරලා ඔක්කොම පුත්තු ටික ඇත්තටම මහාන බොරවලා දායි. එහෙම නෙමෙයිනේ. එහෙම කරන්න පුළුවන් ලොකු දෙයක් නේ. එහෙම නෙමෙයි. මහාන කලාට පස්සේ 4 වර්ගයක් නිවන් දකින්නයි කියලා කියන්නේ මහා පින්කමක්. මහඟු පින්කමක්, මහානිසංස පින්කමක්. මොකද ලෝකයටම බණ කියන්න ඒ චීවරය දරාගෙන බණ කියන්න අවස්ථාව සලසා දුන්නේ මව්කුසින් දිහි කරපු පුත්‍රයව ශාසනයට දුන්නා හින්දානේ. දැන් මම ගිහියෙක් හැටියට උනත් මෙහෙම බණ කියන එක මහා පුණ්‍ය කටයුත්තක්. ඒක මගේ අම්මටත් මගේ තාත්තටත් මහා වටිනාකමක්. දැන් ගිය පොයේදී මම අම්මවත් එක්කන් ගිහිල්ලා කැලණියේ මේ මහා පන්සලේ නෙමෙයි ඊට අවට අර මම දිගටම කරන පන්සලක් තියෙන වැඩසටහන උදේ වරුවේ කරන්නේ පැයකමාරක් පමණ ධර්ම දේශනාව කරනවා. පැයකමාරක් දෙකක් කරන අවස්ථා තියෙනවා. එතෙන්දි මම අම්මවත් එක්කයි යනවා. තාත්තව එක්කයි යනවා. මම මෙහාටත් මේ එකන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට එයාලට ඇති වෙන්නේ මොකද්ද? මහා සතුටක් ඇති වෙනවා. දසමාසයක් කුසේ තියාගෙන මෙලොවට බිහි කරපු පුත්‍රයා මාව අදුමුඛේ තබාගෙන ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේගේ ධහමනේ දේශනා කරන්න කියලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අම්මාට තාත්තට සලකන්න ඕන ක්‍රමවේදය. යහපතේ යෙදෙන්න අම්මට තාත්තට මාර්ගය සැලසීම. දැන් බුදුහාමුදුරුවෝ වරක දේශනා කළා යම් පුතෙක් හෝ දුවෙක් අම්මට තාත්තට තියෙන ණය ලොකු ණයක් නේ තියෙන්නේ නැද්ද? බලන්නකෝ දරුවා බිහි කළාට පස්සේ තනපුඩුවෙන් ලේ නෙමෙයි එන්නේ. දරුවාගේ මුඛය ලං කරපු ගාම එන්නේ කිරිනේ. එහෙම නෙමෙයිද? එහෙමනේ. ඊට පස්සේ දරුවා කිරි ටික බීලා ඉවර වුණාට පස්සේ බැරි වෙලා මේ ඇල්පෙනිත් එකකින් හරි තනපුඩුවට පොඩ්ඩක් ඇනලා බැලුවොත් මොනවද එන්නේ? ලේ නෙන්නේ, කිරියෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ තියෙන පුදුමාකාර මැෂින් එකක් තියෙන කාගේ ධම්ම ළඟ. ඒක සෙනෙහස නැමැති මැෂින් එකක් නේ. ආදරේටනේ කිරියරෙන්නේ. එහෙම කියනව නේද? ආදරේ වැඩිකමට ආච්චිටත් කිරියරුණයි කියලා එහෙම කියනවනේ කතාව. මාමටත් කිරියරනවයි කියනවනේ. එහෙමත් මං අහලා තියෙනවා. ඒ ආදරේ කොච්චර මේ හදවතේ ඇතිවෙන්නා වූ දෙයක්ද නේ. ඉතින් ඒ හින්දා අවුරුදු 100ක් කරපිට අම්මව තාත්තව තියාගෙන කැතකුණු අත ගෑවා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මෙලොවට බිහි කරලා දරුවව හදා වඩාගෙන කැලේට විසි කරන්නේ නැතුව කණ්ඩ බොණ්ඩ දීලා දරුවව උස්මහත් කරලා සමාජයක් ලබා දීලා හොඳ සමාජයකට යොමු කරපු ඒ ණය ගෙවන්න බැහැයිලු කරපිට අවුරුදු 100ක් තියාගෙන හිටියා. ඉතින් බලන්නකො. හැබැයි ඒ ණය ගෙවන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? මාර්ගාවබෝධයට. ඒ කියන්නේ අපේ තියෙනවනේ සෝවාන් සකු르දගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල. ඒ මාර්ගඵල ලබන්න සුචරිතවත් වෙන්න තාත්තට අම්මට පාර කියලා දෙනවා නම් අන්න ණයෙන් මිදෙන්න පාර සකස් කරගන්නවලු දුව පුතා. ඉතින් ඒක හින්දා හොඳට මතක තියාගන්න ඕනේ. කණ්ඩ බොණ්ඩ දුන්නට බෑ. නේ? බණක් දහමක් අහන්න පුරුදු කරන්න ඕනේ. මම ගොඩක් තැන්වල දැකලා තියෙනවා ටීවී එක දාගෙන අම්මා බණ අහනකොට ඒක කංකරච්චිලක් විදියට දුව දකින්න පුළුවන්, පුතා දකින්න පුළුවන්. ඒ වුණාට ඒ රේඩියෝ එකක් ගෙනල්ලා දීලා අම්මට බණ අහන්න දෙන එක. තාත්තට ටීවී එකේ බණ ටිකක් අහන්න දෙන එක. රේඩියෝ එකේ බණ ටිකක් අහන්න දෙන එකත් බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට ඒක මොකද්ද?
මහා කුසල. ඒ හින්දා දෙයයන් වහන්සේත් බය තැන් වලට කවුද කඩාපාත් වෙනවා කියන්නේ? මේවා නියම කියම මෝඩයා. මෝඩයා දෙයයන් වහන්සේ බයයි. දෙයයන් වහන්සේ කියන්නේ ඉතින් ලොකුම කෙනානේ. දෙයයන් වහන්සේත් බය තැනට කවුද කඩාපාත් වෙනවා කියන්නේ? මෝඩයා. ඇයි මෝඩයා දන්නේ නැහැ මේකේ තරම. ඒ හින්දා අදින් පස්සේ මතක තියාගන්න ඕනේ යහපතේ යෙදෙන්න කාලය වැය කළාට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ජීවිතය කියන්නේ. යහපත් දෙයට කාලය මිඩංගු කිරීම තමයි ජීවත් වෙනවා කියන්නේ. පැහැදිලිද? දැන් ඕන තරම් අපේ තරුණ පාර්ශවය මේ කාන්තා පාර්ශවය වුණත් අනවශ්‍ය දේවල් වලට ඕනනම් ඕපදූප කියන්න අපේ කොල්ල කුරුට්ටෝ එක්ක බීමත්ව මේ කටයුතු කරන්න ඒ වගේම අනවශ්‍ය විදිහට කාලේ නාස්ති කරන්න ඕන තරම් පෙළඹෙනවා. නමුත් යහපත් චර්යාවේ එක්කෝ පන්සලක ශ්‍රම දානයකට එහෙම නැත්නම් පාරක සුද්ධ පවිත්‍ර කරන්න ඒවා යහපතේ නිතර පින් වැඩෙනවා. ඒකේ පාරේ ගමන් කරන්න ඒ මිනිස්සුගේ සුවතාවය තුල ඒවා සුද්ධ පවිත්‍ර කරපු අය සතක් සාන්තියක් වෙනවා. ඉතින් ඒ හින්දා ওই කරුණුත් හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ උතුම් පොයේ අපේ බුදුරජාණන් වහන්සේ ඔන්න කාළුදාය ඇමතියගේ මතක් කිරීමත් එක්ක කිඹුල්වතට වැඩම කරනවා. වැඩම කළාට පස්සේ අපේ සුද්ධෝදන රජතුමාට ධර්ම දේශනා කළා. ඊට පස්සේ මාර්ගඵල අවබෝධ කරගන්න ලැබුණා. ඊට පස්සේ තව සිදුවීමක් සිදු වෙනවා. හැබැයි වැඩම කරනකොට මේ ශාක්‍යෝ වැන්දේ නැහැ. ඒකත් මතක තියාගන්න එපා. ඇයි වැන්දේ නැත්තේ? සිදුවත් කුමාරයා මේ ලොකු වයසක් තියෙන කෙනෙක් නෙමෙයි. අපි වැඩි හිටියෝ අපි මොකටද වඳින්නේ පොඩි එකෙකුට? එහෙම හිතන්න ඇති. හරි මාන්නාධිකයිනේ කවුද? ශාක්‍යයන් හරි මාන්නාධිකයි. ඉතින් අපේ කියමන් වලටත් එකතු වෙනවා හරියට ශාක්‍යෝ වගේ. ඒ කියන්නේ මාන්නාධික බව පෙන්වන්න එහෙම කියනවා. හරි උද්දච්චයි. ඒ වචනේ එහෙම එකතු වෙලා තියෙනවා මේ ශාක්‍යයන්ගේ වෙන උද්දච්චකමක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝත් ඉතින් ශාක්‍යයෙක් හින්දා දන්නවනේ. බුදුහාමුදුරුවෝ මොකද කළේ? යමා මහ පෙළහර පෑවා. බුදු කෙනෙකුට විතරයි ඒ උතුම් කාර්යය සිදු කරලා පෙන්වන්න පුළුවන්. එක පැත්තකින් ජල ධාරාව ගමන් කරනවා අනිත් පැත්තෙන් ගිනි ජාලාව. ඉතින් යමා මහ පෙළහර පෑවහම අර සියලුම දෙනාගේ ශාක්‍යයන්ගේ මානෙ මොකද උනේ? බිඳුණා. මානෙ කොටස් තුනකට බෙදෙනවා. කොහොමද? මානෙ කොටස් තුනකට බෙදෙනවා. අන්න හොඳයි. කියන්න බල සේයමාන, සාදිසමාන අනිත් එක බයයිද කියන්නේ? වැඩිපුරම ඉන්නේ ඒකේ. හැබැයි ඒක අමතක වෙච්ච හොඳයි. මොකද හීනමාන. ඔව් සේයමාන කියන්නේ උසස් පුද්ගලයෝ ගැන හිතලා එයා උසස් වෙන්නේ කොහොමද? මමනේ උසස් කියලා එහෙම ඒක උද්දච්චකම. එහෙම ඉන්නවනේ එහෙම උද්දච්චෝ දැන් ඔබත් කියනවනේ. අම්මෝ ඒ විදිහ හරි උද්දච්චය. මට ඇහිලා තියෙනවා ඕන තරම් මේ සමාජයේ ওই වචනේ පාවිච්චි කරනවා. ඒ ගෑනු කෙනා හරි උද්දච්චයි කියන දෙයක් අහන්නේ. කොහෙන් හරි ඔළුව අතගා ගත්තාම තමයි හරියන්නේ කියලා කියනවා. නේද? සේයමාන කට්ටිය. සාතිසමාන කියන්නේ අනිත් කෙනාට සමාන කරනවා. එයා ඔය වැජුණාට එයාගේ මේ උපාධියමයි මට තියෙන්නේ. එහෙම කියන අය ඉන්නේ අපිටත් කියලා දෙනවා. එයා මේ ටීවී එකේ ගිහිල්ලා ඔය වැඩසටහන් කළාට එයාටත් තියෙන්නේ මේ ශාස්ත්‍රවේදී උපාධිය. මටත් තියෙන්නේ ශාස්ත්‍රවේදී උපාධියක් කියලා සමාන කරනවා. එහෙම සමාන කරන්න බෑනේ නේ. ඒ තමන් මේ උසස් කියලා පෙන්නන්න. ඒක තමන්ම අනිත් මිනිස්සුන්ට වර්ණනා කරනවා. ඒක හොඳද? හොඳ නෑනේ නේ. ඊළඟට හීනමාන කියන්නේ තමන්ගේ හැකියාව තියෙද්දි යටහත් පහත් විදිහට අපිට සමාජයේ පේනවනේ. හොඳට හැකියාව තියෙනවා. නමුත් ඉස්සරහකට යන්නේ හරි බයයි. තමන්ගේ පෞරුෂය හීනමානිය නිසා යටපත් කරගෙන තියෙන්නේ. එවැනි පුද්ගලයෝ හඳුනගෙන අපි ඉහළට ගන්න ඕනේ. එතකොට බුදුදහම කියන්නේ මානය අඩු කරගෙන ජීවත් වෙන මඟ. නේද? මානය දැන් වචනයක් තියෙනවා. අහලා තියෙනවද? ඔබගේ කටින් මම අහලා තියෙනවා කියනවා. මට ඕන නම් වශයෙන් කියන්න පුළුවන් මේ වචනේ කියපු අය. නිහතමානී. ඒ හාමුදුරුවෝ හරි නිහතමානී. එහෙම කියනව නේද ඔබ? කියන්නේ නැද්ද? කියනවා. ඒ වුණාට වැරදි. ඒ වචනේ වැරදි. ඒ පුද්ගලයා හරි නිහතමානී. නිහතමානී කියන නී දැම්මහම මානය නැහැ කියන එක. මානය නැති වෙන්න නම් සෝවාන් සකෘතගාමි අනාගාමි නේද? මාර්ගඵල වල ගිහලා අරහත් ඵලයටපත් වෙන්න ඕනේ. රහත් කෙනෙකුත් නේ මානය නැති වෙන්නේ.
මාර්ගඵලවල ගමන් කරනකොටනේ සෝවාන්වත් වෙලයි කියලා අපි කියන්නේ නැහැනේ. එහෙමනම් ඒකට අපේ කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන වචනයක් අනිතිමානි. අනිතිමානි ඒ පුද්ගලයා හරි අනිතිමානි. ඒ කියන්නේ මානය අඩු කළ අන්න වචනේ අද ඉගෙන ගන්න. අනිතිමානි. නිහතමානී කියන වචනේ කියන්න එපා සපුරා වැරදි. නිහතමානී කියන්නේ රහතන් වහන්සේලා අර්ථවත් කරන්නේ. මානෙන් පුරයි. අපි මානෙන් සමන්විතයි. හැබැයි මානෙ අපි විද්‍යමාන වෙන්න දෙන්නේ නැතුව යටපත් කරගෙන ඉන්න ඕනේ. ඒක තමයි අපේ දහම අපි ක්‍රියාත්මක කරනවා කියන්නේ. තේරෙනවද? දැන් ඇත්තටම අපි තුල ඉන්නවනේ නරුමේ නැද්ද? නරුමේක් ඉන්නවා අපේ. නරුමයා අපේ ඉන්නවනේ සතා කියලා එක්කනේ. සතා උද්දීපනය වෙනවා කේන්ති ගියාම. දැන් ඔබ අහලා නැද්ද? ඔබ කියලා නැද්ද? මන්නම් හීනකින්වත් හිතුවේ නෑ මේ පුතා එහෙම හැසිරෙයි කියලා. මට එහෙම ඇහිලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඇතුලේ ඉන්න වනමුර්ගයා එකපාරට එළියට ආවොත් හිතා ගන්න බෑ. දැන් මට වුණත් ලේසියෙන් කේන්ති යන්නේ නෑ. යම් කෙසේකින් ජීවිතේ කේන්ති ගිය අවස්ථා තියෙනවා. ඒක සෑහෙන දරුණු අවස්ථා. ඒ කියන්නේ මොකද්ද මේ යටපත් කරගෙන ඉන්න වනමුර්ගයා? ඉස්මතු වීම. එතෙන්දී අපි පාලනය කරන්නේ. ඒකනේ කියන්නේ ඉවසන්න කියලා. ඉවසීමේ අන්තිම අවස්ථාවේ ඉඳලා ඉවසන්න ඕනේ. ඉවසලා අන්තිම මොහොතේ ඉවසන්න ඕනේ. ඒක තමයි වටින්නේ. ඉවසන දනා රුපු යුදයට ජය කොටිය කියන්නේ ඒකයි. ඒ හින්දා ඉවසීම හරි වටිනවා. දැන් යමා මහ පෙළහැර පෑවහම මොකද උනේ? මානය අත්හැරියා වැන්දා. කවුද වැන්දේ ඉස්සල්ලාම දුවලා ඇවිල්ලා? කවුද වැන්දේ? තාත්තනේ වැන්දේ. ඒ කීවෙනි වැන්දේම? තුන. හොඳයි. ඔව්. ඉතින් හොඳයි කියන්නේ අපේ මේ ගුරුතුමියන්නේ. එහෙම කියන්න පුළුවන් වෙන්න එපා. තුන්වෙනි අවස්ථාව. නිින්ද යනවා හින්දා ප්‍රශ්න අහන්න ඕන. නැත්තම් නිින්ද යනවා. දෙවෙනි අවස්ථාව වැන්දේ කොයි වෙලේද? වප් මගුල් දවස. හොඳයි. පළවෙනි අවස්ථාව ආසිත තාපසතුමා වැන්ද අවස්ථාව. මතකද? ළඟ හිටියා වගේ කියන්නකෝ බලන්න නේ. දැන් මෙලොවට පිහිරුණ ගමන්ම මහා මායා දේවියට දරුවා ලැබිලා මාලිගාවට නැවත එනවනේ. මව් රටේ යන්න ඕනුන්නේ නැහැ. ආවට පස්සේ සුද්ධෝදන රජතුමා පණිවිඩයක් යවනවා තමන්ගේ ගුරුවරයාට එන්න කියලා. ගුරුවරයා දුවගෙන එනවා. ඇවිල්ලා පුටුවේ ඉඳගත්තා. ජටාව උත් තිබුණා නේ. ජටාව බැඳලා නේ. ඊට පස්සේ දැන් අපේ ගෙදෙට්ටත් ඔබගේ ගෙදෙට්ටත් දරුවෙක් ගෙනාවට පස්සේ තමන්ගේ වැඩිහිටියෝ බලන්න ආවම අතට දෙන්නේ නැද්ද? දෙනවනේ නේද? අත්තම්ම හරිත් සීය හරිත් ආවහම දැන් අපේ මේ ගීතානි මේ ටීචර්ගේ අම්මත් ඉන්නවනේ. ඔළුව වනලා මතක් කරනවා. එහෙම තමයි දැන් මේ දවස්වල දරු සුරතල් බලනවනේ නේද? කවුරු හරි වැඩිහිටියෙක් ආවම දරුවව දෙනවා. අපිත් බලන්න ගියාම මේ අපේ ටීචර්ලටත් දුන්නානේ. ගීතානි ටීචර් දරුවව එහෙම තමයි නේ. ඒ වගේ සූතෝදන රජතුමා මොකද කළේ? තමන්ගේ ගුරුවරයාට ඉස්සෙල්ලාම වන්දන්න හැදුවා නේ. දරුවා ලව්වා අර ආශිර්වාදය ගන්න. ඒවා ඉතින් මේ ලොකු ප්‍රභූවරයෙක්නේ ගුරුවරයානේ. එහෙම කරනකොට මොකද උනේ? කකුල ගිහිල්ලා වදිනවා ජටාව ගැලවෙන්නේ නැති නේ. ඊට පස්සේ බැලුවා අසිත තාපසයා මේ මොකද්ද මේ උනේ කියලා. එයා බලනවා අනාගතය දිහා බලනකොට එයා දකිනවා මතු බුද්ධත්වයට පත්වන සුරතල් පුත්‍ර රත්නයක් නෙමේ ඉන්නේ කියලා. එයාට හරිය සතුටක් ඇති වෙලා මදසිනහ පහල කරනවා. ඒ ගමම්ම එයා බලනවා මට මොකද වෙන්නේ කියලා. බලනකොට එයා ජීවතුන් අතර නෑ. එයාට ඉතින් දුකක් ශෝකයක් ඇති වෙලා අඬනවා. එහෙම වුණා නම් ගීතාන් ටීචර්ගේ අම්මා මොකද හිතන්නේ? එහෙම කවුරු හරි ඇවිල්ලා එහෙම වුණොත් අහන්නේ නැද්ද? මොකද යෝධයෝ මේ එකපාරට මේ සිනහ පහල කරලා ඇඬුවේ කියලා අහන්නේ නැද්ද එහෙම? අහනවනේ. හරි කුතුහලයන්නේ. මං එහෙමනම් අහනවා ටක් ගහලා. නේද? අහනවනේ. ඉතින් සුද්ධෝදන රජතුමාත් එකපාරට කලබල වෙලා ඇහුවා. මොකද මේ සිනහ වෙන්නයි යඬන්නේ. සිනහ වෙන එක නම් කමන්නේ නැහැ. නිකන් සිනහවෙත් තියෙනව නේ. හතර hina තියෙනවා තව. කොක් හඬලා hina වෙනවා.
කැත hina තියෙනවා නේ. මද hina තියෙනවා, කැකිරි hina තියෙනවා, විවිධ hina තියෙනවා. නමුත් අපේ අසිතාවසයා hina වෙලා තියෙන්නේ ඒක නෝන්ජලයටවත් අපහාසයටවත් නෙමෙයි සතුටු හිනාවක් නේ. අපි බුදුහාමුදුරුවොත් එහෙම පහල කරනවානේ. මද සිනහ පෑවයි කියලා තියෙන්නේ. අර මේ කූඹිරලක් යනකොට මද සිනහවක් පෑවම. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරනේ මොකද සිනහ පහල කළේ? ඔව්. ඔව්. ඉතින් ඒ වගේ මේ කරුණු තියෙනවා හරි රසවත්. ඒ කතාව කරන්න ගියොත් කූඹි ගැන ගොඩක් කරුණු කියන්න වෙනවා. ඉතින් මේ අසිත තාපසයා කියනවා කතන්දරේ. මොකද්ද කියන්නේ? අනාගතයේදී බුදු වෙනවා. සතර පෙර නිමිති දැකලා මේ සසරේ තිබෙන යථාර්ථය පැහැදිලි වෙලා මහා විනිශ්චයමණය කරලා බුද්ධත්වයට පත් වෙනවා. එතකොට මම නෑනේ ඒකයි මට දුක හිතිලා ඇඬුනේ කියලා. ඔහොම කියනවා. ඒ ඒකාන්තයි කියලා කියන්නේ කවුද? කොණ්ඩඤ්ඤ බමුණ. ඇඟිල්ලක් දික් කරලා කියනවා මත් ඒකාන්ත වශයෙන්ම අනාගතයේදී බුදු වෙනවයි කියලා. ඒ කියන්නේ කවුද? කොණ්ඩඤ්ඤ. ඉතින් අර සතර පෙරනිමිති දැකලානේ මේ කලකිරෙන්නේ කියනවනේ. මහා විනිශ්චයමණය කරන්නේ ඒ හින්දා සතර පෙරනිමිති දකින්න නොලැබෙන විදිහට සැලසුම් කරනවා. ඒකත් රසවත් කතාවක්. ඉතින් මාලිගා 3ක් හදලා දීලා ගැහැණුම තමයි ඒවට දාලා තිබුණේ. ලස්සන දිව්‍ය අප්සරාවෝ වගේ කාන්තාවෝ මේ මහල්ලන්ට ලෙඩුන්ට මැරෙන්න ඉන්න මිනිස්සුන්ට අහලකින්වත් යන්න දුන්නේ නැහැ. ඈතට දාලා තිබුණේ ලෙඩුන්ට පලාතවත් එන්න දුන්නේ නැහැ. ඉතින් එහෙම තමයි තාත්තා එකක් පුදුම සෙනෙහසක් නේ. පිය සෙනෙහස. ඉතින් එහෙම ආරක්ෂා කළත් හැබැයි එහෙම ආරක්ෂා කළා නම් අපිට මේ දාම නැහැ නේ. වෙලාවට මේ සිදුහත් බෝසතාණෝ මහා විනිශ්චයමණය කළා උතුම් බුද්ධ රාජ්‍යයට පැමුණුණා. ඊට පස්සේ ඉතින් ගෙදෙට්ට වැඩම කළාට පස්සේ සුද්ධෝදන රජතුමාට බණ කිව්වා, මාලිගාවේ සෙසු පිරිසට බණ කිව්වා. ඊට පස්සේ යසෝදරා නෑ බලන්න. බලන්නකෝ අපේ බුදුහාමුදුරුවන්ගේ ස්වභාවය. බුදුහාමුදුරුවෝ හිටියද මා ළඟට යසෝදරා එන්න ඕනේ කියලා? නෑ, යසෝදරාගේ කුටියට යනවා. බලන්නකෝ නේද? ඊට පස්සේ යසෝදරා දැකලා දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක සිප වැළඳගෙන අඬනවා. ඇති වෙන්න අනන්න දුන්නා. මොකද එහෙම දුන්නේ? දුක තුනී වෙන්න. ඊට පස්සේ සුද්ධෝදන රජතුමා ඔන්න මුව විවර කළා කියනවා ලේලියගේ තරම ඔබ එක දවසකට එක වේලක් අනුභව කරනවායි කියලා මේ දුවත් එහෙම නිකලි කසාවත් අඳිනවයි කියලා සියලු වටින ආභරණ ගලවලා කහ පාට රෙදි ඇඳගෙන හිටියනේ. බලන්නකො තමන්ගේ ස්වාම පුරුෂයා වෙනුවෙන් නේද? ඊට පස්සේ ඔය කරුණුත් කිව්වට පස්සේ අපේ බුදුහාමුදුරුවෝ ජාතක කතාවක් දේශනා කරනවා සඳ කිඳුරු ජාතකය. එදා සඳ කිඳුරු ජාතකය හරි රසවත්. ඉතින් ඒ සඳ කිඳුරු ජාතකයත් දේශනා කරලා ධර්මයේ කෙරෙහි පැහැදිලා සෝවාන් ආදී මාර්ගඵල වලට පැමිණෙනවා කවුද? යසෝදරා. ඉතින් ඒ ආකාරයෙන් ධර්මය දේශනා කළා මාලිගාවින් පිට වෙලා යනකොට දානේ වළඳලා පාත්‍රය දෙනවා කාටද? නන්ද කුමාරයාට. නන්ද කුමාරයාට දුන්නාම නන්ද කුමාරයා දැන් බඳින්න ඔන්න මෙන්න ඉන්නේ කාත් එක්කද? ජනපද කල්යාණිව බඳින්න ඉන්නේ. ඒ වගේම කිරුළු පළඳින්න ඉන්නේ. රාජාභිෂේකය ලබන්න ඉන්නේ. ඉතින් පාත්‍රය දුන්නා. ඊළඟ ඉතින් විහාරස්ථානයට ගිහිල්ලා මොකද කරන්නේ? මහාන කරගන්නවා. එතනත් රසවත් කතාවක් තියෙනවා. ඉතින් මහාන වුණාට හිත තියෙද්දි ජනපද කල්යාණි ළඟ එයා ගැන සිහින මව ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකෙ පැත්තේ රවුමක් එක්කයි යනවා. එක්කයි යනකොට දිව්‍ය අප්සරාවිය දකින්නවා. දැක්කහම ඔන්න බලන්න ඒකත් හරි වටිනවා. ඕවා අපේ ජීවිතේට ගලප ගන්න ඕනේ මේ කාමයේ කියන දේ. ඊට පස්සේ දිව්‍ය අප්සරාවිය දැක්කහම නන්ද කුමාරයාගේ කාමෝද්දීපනය, ඒ කියන්නේ කාමයේ පිළිබඳව ආසාව තුල බුදුහාමුදුරුවෝ අහනවා මේ කොහොමද මේ දිව්‍ය අප්සරාවියද ලස්සන ජනපද කල්යාණි කියලා. මගේ බුදුහාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවෝ මේ ජනපද කල්යාණි වැඳිරියක් වගේ. හැබැයි එනකොට අර නවදලු හේනක ගිනි තියලා වැඳිරියක් මැරිලා පිච්චිලා ඉන්නවා. ඒකත් දැකගෙන එන්නේ. අර අපි දැක්ක වැඳිරිය වගේනේ ජනපද කල්යාණි. බලන්නකෝ. ඒක තමයි කාමයේ තිබෙන
යථාර්ථය සංසන්දනය කරන රූපකායයටයි බැඳෙන්නේ. හැබැයි සිදුවත් බෝසතාණෝ ඒ වගේම යසෝදරා රූපෙට නෙමෙයි බැඳුනේ. ඒක සංසාර බැඳීමක් නේ. ඒක සංසාර බැඳීම. දැන් අපි ඔබ විවාහ වෙලා ඉන්න එක දැන් මේ භවයේ මෙහෙම විවාහ වෙලා ඉන්නවා ඊළඟ භවයේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැද්ද? පතාගෙන එන දේ යොතාගෙන ආවයි කිව්වට පතාගෙන එන එක්කෙනා යොතා ගන්න කිව්වට ඒක එහෙම වෙනවයි කියලා කියන්න පුළුවන්ද? බෑ බෑ බෑ. එහෙම නැහැනේ නේ. බැලුවාම අහලා බැලුවාම එක්කෙනෙක්ගෙන් ඔබ කී දෙනෙකුට තේරෙන භාෂාවෙන් කියනවා නම් ලව් කළා කියලා කියන්නේ නේ ලව් කළාද? එක්කෙනෙක් කියන්න පුළුවන් 4-5 දෙනෙක් ඒ වුණාට හරි ගියේ දැන් මේ ඉන්න එක්කෙනා තමයි කියලා. බැරිලා යත් හරි ගියේ නැත්නම් වෙන එක්කෙනින් හරියන්නේ. එහෙම නේද? දැන් මංගල යෝජනා ගෙනල්ලා කී දෙනෙක් බලනවද නේ? බලලා ඔහොමනේ වෙන්නේ. නමුත් ඉතින් ওই නල දමයන්ති කතා එහෙම ඒවා පතාගෙන ආපු ඒවා තමයි. හැම කෙනෙක්ම එහෙම පතාගෙන එනවයි කියලා අපිට කියන්න බෑනේ. එතකොට මේ කාමයේ තිබෙන යථාර්ථය උකයි. ඊට පස්සේ නන්ද කුමාරයා කියනවා අනේ මේගොල්ලෝ ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මෙතෙන්දි මේ උපක්‍රමයක්. සම්‍යක් ප්‍රයෝගයක් අන්න වචනේ. සම්‍යක් ප්‍රයෝගයක් යහපත සඳහා සම්‍යක් ප්‍රයෝගයක් දාන්නේ. දැන් බලන්න ජනපද කල්යන්නේ වැඳිරියක් වුණා. ඊට පස්සේ ඇවිල්ලා මෙයාට කියනවා මං දිවි ලෝකේ අප්සරාවිය ලබා දෙනවා මං කියන වැඩේ කරන්න කැමතිද? නන්ද කුමාරයා මොකද්ද කියන්නේ? අනේ මං කැමතියි. කැමති නැද්ද? කැමතියි. මෙයා දැන් try කරන්නේ බුදුහාමුදුරුවන්ගෙන් අහගන්න ජනපද කල්යන්නේට වැඩි ලස්සන කාන්තාවක් දිව්‍ය අප්සරාවියක් ගන්න බුදුහාමුදුරුවෙන් අහනවා මොකද්ද මං කරන්න ඕනේ කියලා. එහෙනම් මෙන්න මේ කමඨහන් අනුව භාවනා කරන්න. මෙයා දැන් භාවනා කරලා මොකද වෙන්නේ? මෙයා භාවනා කරන්නේ මොකටද? අර කෙල්ලෙක් ගන්න. දිව්‍ය අප්සරාවියක් ගන්න දිව්‍ය ලෝකේ. මෙයා භාවනා කරගෙන යනවා. මෙයාගේ මනසේ තිබෙන කෙලෙස් බරිත ගතිය කෙලෙස් නැති වෙලා රහත් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දකින්නවා දැන් රහත් වෙලා තියෙන්නේ කියලා. නමුත් බුදුහාමුදුරුවෝ අහන්න එපා. අහනවා නන්ද කුමාරයාගෙන් මේ දැන් මේ දිව්‍ය අප්සරාවියක් ඕනේද? ඊට පස්සේ ඉතින් වුමනා නැහැ නේද? ඉතින් ඔහොම අපේ බුදුහාමුදුරුවෝ එහෙමත් තමන්ගේ ඥාතියෙක් නෙමේ නන්ද කුමාරයා. ඥාතියටත් ඒ ආකාරයෙන් සලස්සලා මොකද්ද කළේ? උතුම් නිවන් සාක්ෂාත් කරගන්න මාර්ගය සලසලා දුන්නා. අද එහෙම කළා නම් නේ පොලිසියයි නේ මෙන්න මෙහෙම ගිහිල්ලා බලෙන් මහාන කෙරෙව්වා මෙහෙමයි කියන්නේ. ඉතින් ඔහොම තමයි අතීතේ පුවත් ඒවා හරි රසවත්. ඉතින් මේ ගෙන්දගම් පොළවේ සිදුවෙච්ච සිදුවීම්. හරි. එහෙමනම් තව විනාඩි 30ක් විතර තියෙනවා. දැන් තමයි මාතෘකාවට එන්නේ. දැන් එහෙමනම් බණ අහන්න ලෑස්ති වෙන්න. මේ ඒකට පවක් නැද්ද? ජනපද කල්යාණව පෙන්නලා ඔව් එකගෙන ගියා දීප ලෝකේ. ඔව්. දැන් මේගොල්ලෝ ඇසුරු කරපු දෙන්නේ නෑ. ඔව්. චේතනාව වෙනයි. අනේ චේතනාහම් වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාච. දැන් මේ බුදුදහමේ හරය මොකද්ද? හරය කියන්නේ අපි හරයත් එක්ක බලන්න ඕනේ. හේතුව මෙරි උපදින සංසාරේ එක්කෙනෙක් ගත්තොත් එක පිරිමියෙක් ගත්තොත් කසාද බැඳලා ඇති එලෝකෝටියට නේද? කාන්තාවෝ කොච්චර කසාද බැඳලා දරුවෝ හදලා පුදුම විදිහට ඇති මේ මහා සංසාරේ. ඉතින් මේ සංසාරෙන් මිදෙන එකනේ මේකේ යථාර්ථය. මෙරි උපදින සංසාරෙන් මේක නවත්වන මඟ. භව චක්‍රේ කඩා බිඳලා දාලා නැවත උපදින් නැති තැනට පැමිණීම තමයි නිවන් යනවයි කියන්නේ. ඒක දේශනා කරන්න තමයි මෙලොවට බුද්ධ කියන මේ චරිතය අපට ලැබෙන්නේ. ඒ බුද්ධ ඥාණයෙන් අපට ධර්ම ලැබෙන්නේ එහෙමයි. දැන් අපි කියනවා අටවිසි බුදුවරු පහළ වුණායි කියලා. ඒ අටවිසි බුදුවරුම එකම ධර්ම දේශනා කරන්න. මේ බෝතලේ තියෙන ධර්ම අනිත් බෝතලයට දානවා. වෙනසක් වෙනවද? ඒ එකම ධර්ම තමයි හැම බුදුවරුම දේශනා කරන්නේ. ඒ ධර්මයේ වෙනසක් නැහැ. ඒකනේ කියන්නේ අකාලිකයි කියලා. ධර්ම අකාලිකයි. හැම කාලයකටම ඔබිනවා. දැන්ට අවුරුදු 2600කට එහා දේශනා කරපු ධර්මමයි අදටත් පවතින්නේ. දැන් අපි කියමු මෙන්න මෙහෙම නිකං ගාතාවක් ගමු අම්මා මතක් කළා හින්දා. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේන
තේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. ඉතින් එක ගාථාවක් මම කිව්වේ. ධම්මපදයේ තියෙනවා ගාථා ඕන හැටියට නේ. හස්තසාර ග්‍රන්ථය. ඇති තරම් අපිට දහම දැනගන්න හොඳම ග්‍රන්ථය. සුවාසු දහසක් වූ ධර්මස්කන්ධයේ ස්පීඩ් එක තමයි ධම්මපදයේ තියෙන්නේ. ඉතින් ඒක එක ගාථාවක් ඔය මං කිව්වේ. වෛරයෙන් වෛරය සංසිඳෙනවද? කවදාවත් නැහැ. නැන්දම්මයි ලේලි රණ්ඩු වෙනවා. නැන්දම්මා බයිනවා ලේලිත් බයිනවා. නැන්දම්මා බයිනවා ලේලි බයිනවා. ඔහොම බැන ඉන්නවා. ලේලිත් අරින්නේ නැහැ. මට බැන්නනේ මාත් බයිනවා. ඉතින් කවමදාක්වත් දෙන්නගෙන් එක්කෙනෙක් මේ නිහඬ වෙනකන් ගැටලුව විසඳෙන්නේ නැහැ. දැන් මේ දවස්වලත් හොඳම උදාහරණය. දැන් බලන්නකො ඊශ්‍රායලයේ ගහපු එකට ඉරානය දැන් බ්‍රිටන් එක දෙනවා පලි ගන්නවා. අන්න රතු කොඩියක් උස්සලා ඒගොල්ලන්ගේ පල්ලියේ ප්‍රධාන පල්ලිය පලි ගැනීම. ඕක කොහොමද දැන් ඉරානයට ගහනවා? ඉරානය ඊශ්‍රායලයට ගහනවා. ඊශ්‍රායලය ඊට පස්සේ ආයිත් ගහනවා. ඔහොම දැන් ඇවිලිලා තියෙන්නේ නේ. දැන් දන්නවනේ ඕක. මේ දැන් සෙන්සුරාදා තමයි පටන් ගත්තේ. ඒවා සදාතනික ධර්මතාවයේ යුද්ධ නෙමෙයි මං කියන්නේ. සාමය කියන එක ඇති වෙන්නේ වෙන කිසිම එක වෙනස් වෙන්න විදියක් නැහැ. වෛරය නෙමෙයි අවෛරය තමයි වෛරය සංසිඳෙන්නේ. දෙවන මහා ලෝක යුද්ධයේ 1942 39 45 වගේ අතරනේ අපේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හිරෝෂීමා නාගසාකි වලට මේ පරමාණු බෝම්බ හෙළුවාම ඒවැ තාම ඵල විපාක තියෙනවා. ගෙඩියක් කන්න බෑ එහි ගස්වල නේද? ඒ විකිරණශීලී දරුවෝ අංග විකල වෙලා උපදින්නේ මේ ප්‍රදේශවල. දැන් අවුරුදු කීයක් ගිහිල්ලාද? එදා ওই ගාථාව දේශනා කරනවා කියන්නේ එයාගේ කතාවේදී ඉදිරිපත් කරනවා. තේරුමත් එක්ක කිව්වහම ජපන් රජය ඊ타ත්ම ඉහළින් රත්තරන් බන්දේසියක තියලා ওই ගාථාවේ යථාර්ථය අවබෝධ කරගෙන දෙවන මහා ලෝක යුද්ධය සමාප්ත කරන්නට කටයුතු කරනවා. ඒ අනුව තමයි අපිට ওই ගොඩක් දේවල් ලැබුණේ. ජපන් රජයෙන් අපිට සෑහෙන පරිත්‍යාග ලැබුණා. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේ බුදුදහම කියන දේ වෙනස් වෙන්නේ නැහැ. ඒක සදාතනික සත්‍ය දහමයි. අබමල් රේණුවකින්වත් වෙනසකට භාජනය කරන්න බෑනේ. බුද්ධ දේශනාව, ශ්‍රී මුක දේශනාව සත්‍යවාදී බවෙන් අනුුණයි. හරි. එහෙමනම් මම ප්‍රශ්නයක් අහනවා. අද මාතෘකාවට කාලය නම් මදි වගේ. කමන්නේ අපි බලමු. ඔබ දිවුරනවද? නෑ. දැන් එක අම්මගෙන ඔළුව වල්ලා කියන නෑ දිවුරන්නේ. ඒ වුණාට කල්පනා කරලා බලන්න තප්පර ගානක් මන් දෙනවා. ඔබ දිවුරලා නැද්ද? හරි. මෙන්න මේ වචන කියලා දිවුරලා නැද්ද? බුදුන්පා. දිවුරලා තියෙනවද කවුරු හරි? නෑ. අම්මපා. දිවුරලා ඇති. ඒකනේ. දෙයියන්පා. දිවුරලා ඇති. දරුවන් පල්ලා. මගේ ස්වාමියා පල්ලා. මගේ බිරිඳ පල්ලා. මගේ ඇස් දෙක පල්ලා. එහෙම කියනවනේ. තව ඔහොම කියලා දිවුරනවා. ඔය තුලම මහා පාප කර්මයක් සිදු කර ගන්නවා. තව තියෙනවා අලුකුත්තේරු දිවුරුමක්. මම ඒකට කියන්නේ මේ වචනේ පාවිච්චි කරන්නේ මගේ වචනයක්. මොකද්ද වචනේ? අලුකුත්තේරු දිවුරුම. මොකද්ද ඒක? මටත් ඒක යම් අවස්ථාවකදී අවස්ථා දෙක තුනකදී කියපු අවස්ථා තියෙනවා සමාජයේ. එතෙන්දී මට ප්‍රතිචාර දක්වන්න පුළුවන් අවස්ථාවලදී ප්‍රතිචාර දක්වනවා. බැරි අවස්ථාවලදී ශබ්ද නොකර ඒක අනුමත නොකර ඉන්නවා. මොකද බුදුහාමුදුරුවන්ගේ ජීවිත වතගොතේ උනත් බුදුහාමුදුරුවෝ ඨපණීය කියලා කොටසක් අතහැරියන්නේ. උත්තර නොදී ඇරියා. මොකද ඒවට උත්තර දෙන්න ගියොත් ගැටලු සහගතයි. බුදුහාමුදුරුවෝ එහෙම අතහැරියා නම් අපි කොහොම අතාරින්න ඕනද? බුදුහාමුදුරුවෝ කියන මහා ප්‍රතාපවත් චරිතේ පයට පෑගෙන දූවිල්ල. බුදුහාමුදුරුවන්ගේ පයට පෑගෙන දූවිල්ලකට අපි ඔබව සමාන කරන්න පුළුවන්. බැහැනේ. එහෙව් එකේ අපි කවුද? ඉතින් ඒ හින්දා බලන්න අලුකුත්තේරු දිවුරිල්ල තමයි දැන් ඒක ඔන්න අහගන්න හරි ආසාවෙන් ඉන්නේ. බලන්න ඒකෙත් හැටිනේ. කෘතුහලයේ ඉදිරියට තියලා අපි කතා කරමු නේද? කෘතුහලයේ ඉදිරියට තියලා කතා කරමු. එතකොට අපි දිවුරුම් දෙන අවස්ථා තියෙනවා. දැන් මගේ අම්මත්
දිවුරුම් දෙන කෙනෙක්. කවුද? සාම විනිසුරු කෙනෙක්. දිවුරුම් ප්‍රකාශන දෙනවා. අල්ලපු පුටුවේ ඉන්න කෙනත් එහෙමයි. දිවුරුම් ප්‍රකාශන දෙනවන්නේ අස්සංගල සාම විනිසුරුලානේ. හැබැයි බෞද්ධයෝ දිවුරන්නේ. බෞද්ධයෝ කරන්නේ මොකද්ද? ප්‍රතිඥා දෙනවා. මතක තියාගන්න ඕනේ. උසාවියේදී බෞද්ධයෙක් නම් ප්‍රතිඥා දෙනවයි කියලා කියන්නේ. මොකද මම ඒවා දන්නවා. මොකද උසාවි රාජකාරී කරපු කෙනෙක් හැටියට. හැබැයි එහෙම වෙන්නේ අපි දේවවාදී ධර්මයක් නෙමෙයි. අපි අදේවවාදී ධර්මයක්. දෙවියෝ ප්‍රදාන කරගත්ත ධර්මයක් නෙමෙයි අපේ ධර්ම. අපේ ප්‍රදානිය කවුද? ඔබගේ මගේ තුන් ලෝකේට නායක වූ අපේ ගෞතම අමාමෑණි බුදු පියාණන් වහන්සේ. අපේ ශාස්ත්‍රූවරයා. අනිත් ආගම් වල ඉන්නවා දෙවියෝ. නේ දේවවාදී. කතෝලික ආගම ගත්තාම දෙවියන් වහන්සේනේ. දැන් ජේසුස් වහන්සේ වුණාට එයාට ඉහළින් එක්කෙනෙක් ඉන්නවා. නේද? දෙවියන් වහන්සේ. මුස්ලිම් ආගම ගත්තාම අල්ලා දෙවියෝ. මිනිස්සුන්ට වෙඩි තියන්නේ අල්ලාහු අක්බර්. අල්ලා ශ්‍රේෂ්ඨයි කියලා තමයි නේද? ඔය ටීවී එකෙත් ඇහෙනවනේ. එයාලා මොන පාපතර වැඩක් කළත් අල්ලාහු අක්බර් කියලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ලොකු ගැටලුවක් ඒක ලෝකේටම. වෙලාව තිබුණොත් පොඩ්ඩක් කතා කරමු. ඊළඟට Hindu ආගමේ ගත්තාම දෙවියෝ වැහිලා නැද්ද? බලන්නකෝ ගිහිල්ලා එයාට කියන්නේ මේ කෝවිලකට ගියහම දෙවියොමනේ. එයාලගේ දෙවියොමයි ඉන්නේ. ඒගොල්ලන්ගේ කොටසුකුත් අපි වන්දනාමාන කරනවා නේද? අපි පින් දෙනවා ඒගොල්ලොන්ට. දැන් විෂ්ණු දෙවියන්ට එතනින් ගියාම පත්තිනි මෑණියන්ට නේද? එයාලත් අදහනවා අපිට ඒ සමානකමක් තියෙනවා. ලක්ෂ්මී මාතාව කියයි නේද? ඊට කතරගම දෙවියෝ ඒ වගේ දැන් විභීෂණ දෙවියෝ නම් අපේම කෙනෙක් කියලා නේ කියන්නේ. ඉතින් එහෙම බෙදාගෙන තියෙනවා. හැබැයි එහෙම වුණාට අපි බුදුහාමුදුරුවන්ට වැඳලා තුනුරුවන්ට වැඳලා නේද? අපි පින් රැස් කරගෙන කුසල් පක්ෂයේ අපි වඩා වර්ධනය කරගෙන ඒකෙන් කොටසක් තමයි අපි කාටද දෙන්නේ? දෙවියන්ට දෙන්නේ. දෙවියෝගේ ආයුෂය වර්ධනය වෙන්න අපි දෙන පින් බලපානවද නැද්ද? බලපානවා. ඉතින් අපි ඕකන ඉගෙන ගත්තේ එදා ඉඳලම නේ. හරි. එතකොට අපි දිවුරන් නැති જાතියක් කියලා ඔන්න අපි බෞද්ධයෝ හැටියට දිවුරන් නැහැ. හැබැයි අපි ප්‍රතිඥා දෙනවා. මේකේ පිළිහිටලා අපි කටයුතු කරනවා කියලා. පැහැදිලිනේ? හරි. අනිත් එක දැන් ඔය මේ උසාවියේදී එහෙම අපේ පුස්තකයක් අත තියලා එහෙම අපි දිවුරමක් කරන්නේ නැහැ. තේරෙනවද? හැබැයි අපි ප්‍රතිඥාන දෙන්නේ කතෝලික ලබ්ධිකයෝ එහෙම බයිබලයේ අත තියලා දිවුරන්. පැහැදිලිද? හරි. එතනින් ඒ කාරණාව අපි නවත්තමු. ඇයි අපිට දිවුරන්න බැරි? ඇයි දිවුරුවාම පව් සිද්ධ වෙන්නේ? මම තෝරලා දෙන්නම්. දැන් ඔබ පශ්චාත්තාපයටපත් වෙන්න එපා. මේ කරුණුත් ටික දැනගත්තාම අනේ මම මෙහෙම දිවුරලා තියෙනවනේ අදනේ දැනගත්තේ. මම ලොකු පවක් නේ කරගෙන තියෙන්නේ කියලා. බුදුදහම අනුව කරපු දේවල් ගැන මතක් කරලා ආයි තමන්ගේ වටින කාලේ නාස්ති කර ගැනීමක් අනුමත කරන්නේ නැහැ. හරිනේ? පශ්චාත්තාපයටපත් වෙන්න එපා. කරපු දේවල් වැඩක් නැහැ. අනාගතයයි වැදගත් වෙන්නේ, වර්තමානයයි වැදගත් වෙන්නේ. වර්තමානයේ තමයි අනාගතය තීරණය කරන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. දැන් අපි ගමුකෝ. බුදුන් පල්ලා කියලා කවුරු හරි දිගුරනවා නම් ඒක ඒ පුද්ගලයා සංසාරයටම සිදු කරගන්න මහා පාපයක්. මේ පෘථග්ජන සිදුවීමකට මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උත්තමයා සාරා සංක කල්පලක්ෂයක් පෙරුම් පුරලා අනේක වාරයක් ගැහැටයන් වලට මුහුණ දීලා මේ උතුම් ධහම දේශනා කරන්න කටයුතු කරපු උත්තමයා මේ කසිකබල් කුණු ගොඩකට මේ අහක යන කිසිම වටිනාකමක් නැති මේ ප්‍රශ්නයකට සම්බන්ධ කරලා ඇපේට තියෙනවයි කියන්නේ මොන පවක්ද? ඒක ගැන ආයි තෝරන්න ඕනේ නැහැ නේ. දිවුරන්න බෑනේ කොහොමද? ඒක මහා පවක්. හරි. ඊළඟට යමු ගෙදර බුදුන්ට. අම්මා පල්ලා. ඒක නම් තහවුරු කරන්න බොහෝ කට්ටිය දිවුරනවා. අම්මා ඔබට අයිතිද? අම්මා සම්පූර්ණයෙන්ම අයිතිද?
අපි කියමු දැන් කවුරු හරි තර්කයක් දාන්න පුළුවන්. මට අයිති කියන්නේ මට දూరు ගන්න පුළුවන්. අම්මා ඔබට අයිති නැහැ කියලා කිව්වොත් මං ඒකට කරුණු ඉදිරිපත් කරනවා. අම්මා ඔබට සම්පූර්ණයෙන්ම අයිති නැහැ. යම් අයිතියක් තියෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම අයිති නැහැ. ඇයි එහෙම කියන්නේ? අම්මාගේ ස්වාම පුරුෂයා නැද්ද? ස්වාම පුරුෂයාට අයිතිද? අයිති. එතකොට එක දරුවෙක් ඉන්නවා නම් ඒ ස්වාම පුරුෂයාට අයිතියක් තියෙනවනේ. අම්මව තනිකරම අයිති නෑ. එතකොට තවත් දරුවෝ හිටියෝ. එහෙමනම් අම්මව ඇපේට තියන්න පුළුවන්? බෑ. තමන්ගේ ප්‍රශ්න වලට අම්මලා පරිද? එහෙම කියනව නේද? බලන්නකෝ අපේ භාෂාවේ එහෙම තියෙනවා. මේ අනුන්ගේ ප්‍රශ්න වලට ඔයාලගේ ප්‍රශ්න වලට මේ අම්මලව ගාව ගන්න එපා. එහෙම කියනවනේ. දැන් අපේ රාජ්‍ය සේවයේ වුණත් අපි වුණත් වැඩ කටයුතු කරනකොට මේ මහත්යෝ අපිට බැන්නට කමක් නැහැ. ගෙවල් වලට ගිහිල්ලා අපේ අම්මලාව එහෙම මතක් කරන්න එපා. එහෙම කියනවනේ අපි. කියන්නේ මේ අම්මලා පලි නෑ මේ වැඩවලදී මේ අපි රාජකාරිය කරන්නේ එහෙම කියලා මටත් ඇහිලා තියෙනවා. අපිත් කියලා තියෙනවා. නේද? ඒ මිනිස්සු මොකද පව සිද්ධ කරගන්නේ කියන්නේ. එහෙම හොඳ නෑනේ. වැරද්දක් කළා නම් ඒ පුද්ගලයාට බයින්න ඕනේ අම්මා තාත්තට බයින්න නරකයි. එතකොට අම්මව උගසට තියෙන එක තාත්තව උගසට තියෙන එක හරිද? වැරදි. එහෙම කියන්න බෑනේ. එතකොට තමන්ගේ බිරිඳ පල්ලා එහෙම කියන්න පුළුවන්. බිරිඳගේ අම්මා තාත්තා ඉන්නවනේ. අම්මා තාත්තට අයිති නැද්ද බිරිඳ? අයිති. අම්මට දාව තමන්ට දාව දරුවෝ ඉන්නවනම් ඒ අම්මව ඒ දරුවන්ට අයිති නැද්ද? අයිති. එහෙම වුණා අනුන්ගේ ජීවිතයක් උගසට තියන්න තමන්ට තියෙන අයිතිය මොකද්ද නේ? බිරිඳ බෑ. බිරිඳ පල්ලා කියලා කියන්න පුළුවන්. බෑ. බැරි වෙලා තමන්ට අයිති කියලා බිරිඳට මේ අඩත් හේටම් කරලා බිරිඳට ගහන්න ඝාතනය කරන්න පුළුවන්. හිරේ යන්න වෙයි. අම්මට ගහන්න පුළුවන්. හිරේ යන්න වෙනවා. තාත්තට ගහන්න පුළුවන්. එහෙම බෑ. නීතියක් තියෙනවනේ නේ. ඒ හින්දා බලන්න අපිට පුළුවන් ද තමන්ගේ බිරිඳ පල්ලා මගේ බිරිඳ පල්ලා කියලා දිවුරන්න බෑ. ඔතකොට බිරිඳට පුළුවන් මගේ ස්වාමියා පල්ලා කියලා දිවුරන්න බෑ. ඒවා හොඳ දෙයක්ද? ඔබ පිළිගන්නවද ඒක හොඳයිද කියලා? හොඳ නෑ. වැරදි. ඒවා පව් සිද්ධ වෙන වැඩ. ගෙදර බුදුන් උගසට තියෙන එක තමයි අම්මා තාත්තා. එහෙම බෑ. ඊළඟට දැන් බලන්නකෝ දෙයියන් පල්ලා. දෙයියෝ නම් කමක් නැහැ නේ. පේන්නේ නැහැ නේ. දෙයියන් පල්ලා කියලා දිවුරනවා. දෙයියෝ බය වෙනවා මේ කරන වැඩවලට. දැන් උගසට තියලා තියෙන්නේ මොන වැඩකටද දන්නේ නැහැ. එන්න හොර වැඩක් කරලා දෙයියෝ ඉස්සරහට දාලා දෙයියන් පල්ලා කියලා දිවුරනවා. එහෙම පුළුවන්. හැබැයි ඊට පස්සේ ඔය මේ පුද්ගලයන්ට එහෙම හිටපු ගාම දැන් එහෙම දිවුරන කට්ටියට අසනීප වෙන්නේ එහෙම දේවකෝප වෙන්නද නේ? බොරුවට දෙයියෝ මේ පල්ලා කියලා දිවුරලා දෙයියොන්ට තද වෙලා නේද? ජේන්ද ගිහිල්ලා ලෙඩක් දුකක් ඇති කරන්න පුළුවන්. දෙයියෝ දන්නේත් නෑ නේ දෙයියන් පල්ලා කියලා. ඒ කටට නිකන් හුරුවට කියලා දානවා. ලේසි නෑ ඒවා. ලේසි නෑ. ඒක තමයි කියන්නේ. ඉතින් මේ ඒකනේ කියන්නේ මේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවර කරගන්න ඕනේ. ලේසි පහසු නෑ. ඒ ටික එහෙම ගිහිල්ලා ඊළඟට බලන්නකෝ තමන් ගැන දිවුරනවා. තමන්ගේ ඇස් දෙක පල්ලා. කවමදාක්වත් දිවුරන්න එපා. මේ ඇස් දෙක කියන්නේ ශරීරයේ වටිනම දෙයක් නේ. ඔබට මම අද කියන්නම් ගෙදර ගියාට පස්සේ ලොකු ලේසුවක් තියෙනවා. ඇතිනි ගෙවල් වල රෙදි කෑල්ලක් හරි පිරිසිදු. මං කියනවට අද ගියාට පස්සේ ලේසුවෙන් ඇස් දෙක වහගෙන ගැට ගහගෙන විනාඩි 15ක් ඔබගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්න උත්සාහ කරන්නකෝ. හැබැයි ඒක කරමු නේ. බලන්නකෝ. ඔතකොට තේරෙන්නේ ඇස් දෙකේ වටිනාකම. දැන් මට නම් තේරිලා තියෙනවා මොකද මම කණාමුට්ටි එහෙම ගහලා තියෙනවා. කණාමුට්ටි ගහන තරගයේදී අපිට පෙන්නලා තියෙනවා ඒ දේ. කම්ම කෙනෙක් දැම්ම ඇස් දෙක වහලා බලනවා. නෑ එතකොටයි තේරෙන්නේ ඇස් දෙකේ වටිනාකම. එහෙමනම් ඊට පස්සේ කවමදාක්වත් දිවුරන්නේ ඇස් දෙක පල්ලා කියලා. ඇස් දෙකේ සුරක්ෂිතතාවය
හොඳට පරිස්සම් කරගන්න ඕනේ. ඒ නැත්තම් ඒ සුරක්ෂිතතාවය තහවුරු කරගන්න බෑ. දැන් මමත් අවුරුදු 40 පැනලා ඉදිරියට යනවා. තාම S2 සුරක්ෂිත කරගෙන තියෙනවා. තාම කණ්ණාඩි කුට්ටම් සරණං ගච්ඡාමි වෙලා නැහැ. 40 පයින්නකොට 40 ඇඳිරිය කියලා කියනවන්නේ. ඈ? ඉතින් ඒ හින්දා ඒව පරිස්සම් කරගෙන යන්න ඕනේ ගමන. දැන් දරුවෙකුට අකුරු කියලා දෙනකොට කියන්නේ කොහොමද කියන්නේ අපේ ගැමි භාෂාවේ? කොහොමද කියන්නේ? S2 පාදනවා කියලානේ. මගේ දරුවාගේ S2 පාද ගන්නයි මම මේ ගෙනත් දුන්නේ කියලා කියනෝනේ දරුවව. ඉතින් බලන්නකෝ ඒ වටිනාකම ඒ හින්දා තමන් පල්ලා කියලා දිවුරන්න එපා. ඇයි එහෙම කියන්නේ? තමන්ට තමන් අයිතිද? එහෙම කියනවා. කිව්වට තමන්ට තමන් විතරක් ඉන්නවයි කිව්වට එහෙම ඉන්න අවස්ථා තියෙනවද? තමන්ට පුළුවන් තමන්ගේ වයස යන්නේ නැතිව සලසන්න. තමන්ගේ කොණ්ඩේ පැහැීගෙන යනවා ඒක නවත්ත ගන්න පුළුවන්? බෑ. තමන්ට අයිති නෑනේ වයසට යනවා. ඈ? ඩයි ගෑවට හරියන්නේ නෑනේ දත් ටික හැලෙනවා. ඇහුවොත් දත් දොස්තර ඒ වුණාට එයාගේ දත් වැටෙනවා. ඈ? කන් ඇහෙන්නේ නැහැ. කන් දොස්තර වුණත් නේ එහෙනම් කන් වලට ඉන්නවනේ නාසය වට ස්පෙෂල් ලා ඉන්නවා. ඒ වුණත් එයා වයසට යනකොට එයාගේ කන් ඇහෙන්නේ. එහෙම හරියන්නේ නැහැ නේ. හැබැයි දැන් කිව්වනේ අම්මා මේමයි කියලා තමන්ට අයිති කියලා තමන්ට තමන් කියලා තමන්ට තමන් නැති වෙන අවස්ථාවක් තියෙනවා. ලේන්සුව අතේ තියාගෙන හොයපු නැති කෙනෙක් ඉන්නවද? ඈ? තමන්ගේ අතේ ලේන්සුව තියාගෙන අම්මගෙන් අහන්න පුළුවන්. අම්මේ මගේ ලේන්සුව ගෙනත් දෙන්න. ඈ? ඉතින් ඒක තමයි කියන්නේ. සීය නැතිකම ඒකත් ඉතින්. ඈ? ඒක වුණාට මොකද වෙන්නේ? තමන්ට තමන් නෑනේ. ඉතින් තමන්ගේ සිහිය නෑ. අන්න ඒක තමයි මූලිකයි. ඒක තමයි කියන්නේ. ඒක මේ පෘථග්ජන මනසේ ස්වභාවය. කණ්ණාඩි දෙක දාගෙන කණ්ණාඩි හොයන්නේ මට මතකයි මම උසාවි රාජකාරී කරනකොට එක මිස් කෙනෙක් මහේස්ත්‍රාත්තුමිය හරි සැරයි. මෙයාට එන්න කියනවා. පණිවිඩය ආපු ගමන් මෙයාට මේ කණ්ණාඩි කුට්ටම මේ දාගත්තා. හැම තැනම දුවනවා බෑග් එක අදිනවා කියලා. මං ඇහුවා මේ මොකද්ද මිස් හොයන්නේ කියලා. මාස් එක දැන් ඒ දවස්වල කොරෝනා ඒ දවස් ළඟ මේ මාස් එක හොයනවා. මට දැන් මට බයිනවා හිනහ වෙන්නේ ඇයි කියලා. බලනකොට මාස් එක එයා දාගෙන නැහැ. මාස් එක හොයනවා. ඉතින් ඒක තමයි අර සිහිය ඒ වෙලාවේදී යටපත් වෙනවා. දැන් මෙහෙම කියමුකෝ තමන්ට තමන් අයිති කියනවා නම් තමන්ට පුළුවන්ද බෙල්ල වැල දාගෙන මැරෙන්න පුළුවන්. බේරුණ මොකද වෙන්නේ? මැරෙන්න ගිහින්. මැරෙන්නේ ඇත්තනේ. ඈ? අපරු දෙන්නට වැල දාන්නේ තමන්ම මැරෙන්නේ. තමන් මැරුණට නීතියෙන් පුළුවන්ද? ඒ නීතිය මලයට පස්සේ ඉතින් මොනවද? නෑ මැරෙන්න ගියා වුණත් වැරද්දක්. බුදුදහමේ මොකද තියෙන්නේ? තමන්ට ජීවිතේ නහගත්තොත් මොකද වෙන්නේ? මිනිස් භවයක් ආයි මේක අපේදී ලැබෙන්නේ නැහැ කියලා දහමේ සඳහන් වෙන්නේ. ඒකත් ප්‍රාණඝාතයක් සිදු කිරීම නේද? ප්‍රාණඝාතය සිදු කිරීම. සිවිදිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒක මහා පවක්. ඒක මතක තියාගන්න ඕනේ. එහෙමනම් දැන් ඔය අම්මා කියන්නේ අත්ත දීපා විහෙරත. තමන්ට තමන් ආලෝකයක් වෙන්න කියලා කියන්නේ. හරිද? මේ අත්ත දීපා විහෙරත. ඊට පස්සේ තවත් බුද්ධ භාෂිතේ මම ඒක මතක් වුණාම කියන්නම්. කොහොම වුණත් මේ දිවුරුම කියන දේ ඔබ මීට පසුව අද ඉඳලා කරන්න යන්න එපා. නිකම් පව් රැස් කර ගැනීමක් බවට පත් වෙනවා. එතකොට මම කිව්වා අලුකුත් තේරු දිවුරුම කියලා එකක් නේ. එහෙම කරනවයි කියලා. ඔබට ඇහිලා නැත්නම් මෙන්න මෙහෙම එකක්. මම දෙනවයි කිව්වොත් දෙනවා තමා තාත්තව ගස් බැඳලා හරි. එහෙම අහලා නැද්ද? ඒක කොච්චර ලොකු පාපයක්ද? ඒ කියන්නේ මේ පුතේ කියන්නේ දෙනවයි කිව්වොත් දෙනවා තාත්තව ගස් බැඳලා හරි. කාවවත් දෙනවයි කියන්නේ අම්මව. ඉතින් බලන්න එහෙම ඒ කියන්නේ තමන්ගේ ක්‍රියාකාරකම
ශක්තිමත් කරන්න තමන් ගැන ප්‍රෞಢත්වයක් ඇති කරන්න gedara ඉන්න බුදුහාමුදුරුවන්ව නෙමෙයිද පාවලා දෙන්නේ. ඒකට තමයි මම කියන්නේ අලුකුත්තේරු ක්‍රමවේදයක්. ඒක මහා පවක්. මම ඕක කීප දෙනෙක් කියලා තියෙනවා. මම ඕක කවදාවත් කියන්න එපා. ඕවා කටින් කියන්න ඕන දේවල් නෙමෙයි. නේද? අපි කිව්වොත් කිව්වමයි. අන්න එහෙම තමයි. ඒක තමයි. අන්න එහෙමයි කියන්නේ. කිව්වොත් කිව්වා තමයි කියලා ඊට පස්සේ ඒක තහවුරු කරන්න ඒ වචනේ කියනවා. කිව්වොත් කිව්ව තමයි. ඒ මුකරිකමට කියනවා. හැබැයි එවැනි පුද්ගලයන්ගෙන් අපි ආරසා වෙන්න ඕනේ. හරි භයානකයිනේ. හරි භයානකයි. ඉතින් ඒ හින්දා බුදු වදන මට මතක් වුණා අත්තහයි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. අත්තහයි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. Tamanට තමුණුත් නැති වෙන අවස්ථා තියෙනවා. නේද? දැන් අපි කොච්චර జగතෙක් වුණත් පීනන්න බැරි වෙලා වතුරට වැටුණාට පස්සේ කකුලේ මොකද්ද කියන්නේ අර කකුල හිරි වැටෙන බත් කෙන්ද නේ? අකෙන්ද පෙරළුනොත් කොහොමද? කොච්චර ශක්තිවන්තයෙක් වුණත් බණ අහගෙන ඉන්නවා ඉඳගෙන එක ඉල්ලේ ඉඳගෙන මටත් වෙලා තියෙනවා කකුල හිරි වැටෙනවා. නැගිට ගන්න පුළුවන්ද? බැහැ. ඒ Tamanට Taman නැති වෙන අවස්ථා. දැන් මෙහෙම හිතන්නකෝ. හොඳ ශක්තිමත් අවුරුදු කිසිම ලෙඩක් නැහැ. අවුරුදු 35යි. අවුරුදු 30යි කිසි ලෙඩක් නැහැ. හැබැයි ලෙඩක් හැදෙනවා සහලෝලා උණ ගන්න. කාගේවත් හවුහරණක් නැත්තම් Tamange පිහිට ඇති වෙයිද? නේද? ව්‍යංජන ටික බත් ටික උයලා දුන්නේ නැත්තම් එතනින් කෙලවර වෙනවනේ. අසනීප උදාට අනුන්ගේ සහයෝගය ඕනෙම වෙනවමයි. ඉතින් ඒ හින්දා මේ ගමනේදී ඇත්තටම අපිට අන්‍යයාගේ පිහිට රැකවරණය අවශ්‍ය වෙනවමයි. කොහොම වුණත් නේ. ඒකනේ කියන්නේ විවාහයේ වැදගත්කම. දැන් අද බැලුවහම ওই තරුණ පාර්ශවය විවාහය ගැන එච්චර තකන්නේ. තමන් පුෂ්ටිමත් කාලේ තමන් ශක්තිමත් කාලේ උඩ පැන ඉන්නවා. ලැබෙන දේ කනවා. පිලක් ඇය මට හම්බෙලා තිනවා හරි කුහකයි. මේ මට කියලාත් කියනවා. මේ හම්බ කරලා ගෑනුන්ට කන්න දෙන්න ඕනේද? බලන්නකො කොච්චර මේ කුහකද කියලා. ඒ අවශ්‍යතාවය වුණනම් අපිට සල්ලි වලින් කරගන්න බැරිය. එහෙම කියනවා. මොකටද දරුවෝ හදන්නේ? දැන් මම දන්නේ නැහැ ඉන්නවා. මේ දෙන්න විවාහ වෙලා ඉන්නවා දරුවෝ බිහි කරන්නේ නැහැ. දරුවෝ හැදුවම වදයක්. දරුවෝ බලා ගන්න කවුරුත් නැහැ. අපි දෙන්නම වැඩට යනවා. මොකටද දරුවෝ? එහෙම සමාජයක් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒ හින්දා එහෙම සමාජයේ තමයි ඔබ වගේ ප්‍රතාපවත් වටින අම්මලා මේ සමාජයේ සිටින්නේ. ඔබ බලන්නකො තමන්ගේ දුවගේ දරුවෝ බලා ගන්න. තමන්ගේ පුතාගේ දරුවෝ බලා ගන්න. මුණුබුරාලා මිනිබිරියලා බලාගෙන මේ ගමනේ ඒක තමයි. කතා කරන මමත් දරුවෙක් වගේ ඉඳලා දැන් අද මම විවාහ වෙලා දරුවෝ 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙලා. දැන් මමත් මෙහෙම ගිහිල්ලා දැන් අපේ අම්මා කරන රාජකාරී මට අනාගතේ වෙනවනේ නේද? 100 කෙනෙක් හැටියට අම්මා දැන් මගේ දරුවෝ බලා ගන්නවා වගේ මමත් 100ක් හැටියට ඒ කාලේදී අනාගතේදී දරුවෝ බලා ගන්න වෙනවා. ඒක ක්‍රමවේදය. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. අර විස බීජ ඔලුවට දාගත්තොත් මම මේ නැහින දෙහින කාලේ මට සිල් ගන්න විදියකුත් නැහැ මට මේම නැහැ නිදහස ඕනේ. හරි. අර වැඩ කටයුතු කරන ගමන්ම තමයි කළමනාකරණය කරගෙන තමයි Taman නිදහස ලබා ගන්න ඕනේ නේ. නැත්තම් බලන්නකො හුදකලාවේ ඉන්න පුළුවන්ද කියලා. හුදකලාවේ ඉන්න පුළුවන්ද කියලා බලන්නකො. ගොඩක් විශ්‍රාම ගිය අය හුදකලා වුණ ගමන් මොකද්ද වෙන්නේ? මැරෙනවා. බලන්න ඔයගොල්ලෝ කල්පනා කරලා මං කියන එක හරි නැද්ද කියලා. ඒ කියන්නේ විශ්‍රාම දිවියට ආපු ගමන්ම වැඩ කටයුතු නැති වෙනවනේ. ගෙදර නිකන් ඉන්න උදේ වෙනවා, දවල් වෙනවා, හවස වෙනවා. ඔය අතු ගගා පොඩි වැඩ කර ඉන්නවා නිකම්ම ඉන්නේ. මෙයා පශ්චාත්තාපයටපත් වෙනවා. මෙයාට වැඩ නැහැ, අභියෝග නැහැ. ඉතින් මෙයා ලෙඩ වෙනවා. මෙයාව හොයාගෙන කොලෙස්ටරෝල් එනවා. මෙයාව හොයාගෙන සීනි ලෙඩ එනවා. සුගර් එනවා. ඊට පස්සේ මෙයා ඇද වැටෙනවා. මෙයා පශ්චාත්තාපයටපත් වෙනවා. මෙයාට ආතතිය ඇති වෙනවා.
ඊට පස්සේ ડિප්‍රෙෂන් බවට පත් වෙනවා. මනෝවෛද්‍යවරු හොයාගෙන යන්න වෙනවා. පිස්සෙක් වෙනවා. එක පහේම වෙලා මිය ඇදෙනවා. ඒකයි වෙන්නේ. දැන් අපේ සිරිපාල මේ මාමා ගත්තහම සිරිපාල මාමා දැන් කොල්ලෙක් වගේ ඉන්නේ මොකද? පන්සලත් සමග වැඩ කටයුතු කරනවා. උදේ පාන්දර නැගිටිනවා. ඇවිල්ලා අපේ මහ ජනතාවට කියන්නේ අපේ මේ ගමේ මිනිසුන්ට නේ සෙතක් සාන්තියක් සලස්වන්න මට මතක් වෙන්නේ අපේ සිරිල් සර්. සිරිල් සර්ත් ඔය දෙන්නේ කලින් දානමාන ආදී ටික ගෙනාවම එන ඇයට ඒවා ඒ ටික සුද්ධ පවිත්‍ර කරලා හොදලා ඒ ටික කරලා පන්සල අතුපත්තු ගාලා ඒ ටික කරනවා. එහෙම කළාම තමයි ආයුෂ ගොඩක් භුක්ති විඳින්න ලැබෙන්නේ. අර අකාලේ මේ පරිලෝකී නැත්තම් සිරිල් සර් සෑහෙන කාලයක් යෙහෙන් වැජිලා ඉන්නවා. අවුරුදු මේ 90ක් 100ක් ඉන්න තිබුණා. මොකද ඒක යම් කිසි මම නම් හිතන්නේ කර්ම බලවේගයක් පෙර භවයේ අපි දන්නේ නැහැ නේද? නේද? ඒක බුදුහාමුදුරුවෝ ජීවමාන හිටියනම් කියයි මෙහෙම හේතු කියලා. අපිට කියන්න එහෙම තේරුමක් නැහැ නේ. අපිට කියන්න තියෙන්නේ කර්මය බුදුහාමුදුරුවෝ දේශනාව අනුව යම් කිසි කර්ම බලවේගයක් ඉස්මතු වීම තුල මේ මරණය අපිට ලඟ වෙන්න පුළුවන්. අනිත් එක මේ අවිනිශ්චිත වැඩ කරන්න ගියොත් අභියෝගාත්මක වැඩ කරන්න ගියොත් බැරි වෙලාව තරුණයෝ පේන්නේ නැද්ද? කඳු තරණය කරන්න යනවා. ඒ කියන්නේ ජීවිතේ පරිදුවට තියලා වැඩ කරන්න ගියොත් මරණය ලං කරගන්න අවස්ථා එන්න පුළුවන්. සිරිල් සර් එහෙම කරන්නේ නැහනේ. යම් වයෝවෘද්ධයෙක්දී අර බයිසිකලේ යද්දී ඒක සමහරක් විට අර මිනිස්සයාගේ තිබිච්ච පාප කර්මයක් මෙයාගේ පිටින් ගියාද එහෙම වෙන්න පුළුවන් නේ. ඉතින් ඒවා හරි. ඉතින් ඒ හින්දා දැන් ඒ මේ ගෙදරට වෙලා හිටියනම් අපේ සිරිපාල මාමත් මොකද වෙන්නේ? එහෙනම් ලෙඩෙක් බවට පත් වෙනවා. ඉතින් මේ පින්කම් වලට ඇවිල්ලා මෙහෙම මේ සිල් අරගෙන මේ යහපත් දේවල් අහනවා. එයාට අභියෝගයක් එනවා. හෙට දවසෙත් ඇවිල්ලා මේවා සුද්ධ පවිත්‍ර කරන්න. එහෙම වෙන්න ඕනේ නේ. එතකොට තමයි අපට ජීවිතේ සුන්දරව මේ ලැබිච්ච ආයුෂය වින්දනය කරලා අපිට ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙමනම් කාලයත් දැන් ක්‍රමක්‍රමයෙන් ඉක්ම යනවා 4:10යි. එහෙමනම් අපි දේශනය સમાપ્ત කරන්නටයි බලාපොරොත්තුව. මම ප්‍රශ්න දෙක තුනකුත් අහනවා. බලමු. නිදාගෙන ඉන්නේ අය නැගිටලා උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මේ වැඩසටහන සමග හිටියද කියලා බලන්න අපි ඔන්න ප්‍රශ්න දෙක තුනක් අහන්න යන්නේ. දැන් මට කියන්න බලන්න අපේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කරලා යසෝදරා දේවියව කුටියට ගිහිල්ලා මුණ ගැහුණා. මුණ ගැහුණාට පස්සේ මං කිව්වා යම් ජාතක කතාවක් දේශනා කළා කියලා. ඒ ජාතක කතාව මතකයි අත උස්සන් බලන්න. ඉතින් ඔය අත උස්සන් කිව්වම ඕකනේ කියන්නේ සාන්දකින්දුරු ජාතකය. එතකොට සුද්ධෝදන රජතුමා බුදුහාමුදුරුවන් වහන්සේට අවස්ථා 3කදී වන්දනාමාන කළා. දන්නේ අත උස්සන්න බලන්න. ඔන්න හරි. ඔක්කොම දන්නවද? ආගෙන හිටියට මතක නැහැ හැමෝටම. හරි මං නම් කරන්නේ කවුරු හරි කියන්න බලන්න. අවස්ථා 3ම කියන්න ඕනේ. කියන්නේ ඉක්මනින්. අත උස්සපු කට්ටිය දැන් ගොඩක් හිටියනේ. පළවෙනි අවස්ථාව ආගුගෝ කියන්නේ. දැන් කොහොමද පාස් කිරීම? ඕකට තමයි කියන්නේ බෝල පාස් කරනවා කියන්නේ. හරි ඉක්මනින් කියන්නේ. අවස්ථා 3ම කියන්න ඕනේ. වන්දනාමාන කිව්වා. හරි. ඒකේ විශේෂත්වයක් තියෙනවනේ. ඒක මොකද්ද බුදුහාමුදුරුවෝ යම් දෙයක් සිදු කළානේ. එතකොට නිවැරදි. ඊට ඉස්සෙල්ලා වැන්දනම් මේ යමා මහ පෙළහැර පාපු අවස්ථාවේ මානය දුරු කරන්න. ඊළඟ ප්‍රශ්නේ මේ ඊළඟ ප්‍රශ්නේ තමයි සුද්ධෝදන රජතුමා තමන්ගේ දේශයට කිඹුල්වතට බුදුහාමුදුරුවෝ වඩම්වා ගන්න කොච්චර සේනාවක් යවුවද? අන්න දැන් හරිද? සේනාව කියන්නේ කොච්චරද කියලා මං කිව්වා. 9000ක්ද 10000ක්ද? 10000ක්. ඇයි අවසානයේ අරපු මේ ඇමතිය කවුද? කාලුදායි ඇමතිය. අහගෙන ඉඳලා තියෙනවනේ. හරි.
ඉතින් ওই කරුණු ටික මතක තියෙනවා ඒක හොඳයි. ඒ වගේම මම තව ගාථාවක් කිව්වා. ගාථාව මතකද? මුල මතක ඇති ගාථාවම මතක නැතුව ඇති. නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තුනෝ. ඒකේ තේරුම වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් අවෛරයයි සංසිඳෙන්නේ. ඒ වගේම මම කිව්වා දැන් ওই ගාථාව අපේ මේ රටේ පාලකයෙක් ගිහිල්ලා ජපන් රටේ දේශනයක් කරනකොට කිව්වයි කියලා. ඊට පස්සේ අපිට තෑගි භෝග පරිත්‍යාග ගොඩක් හම්බුණයි කියලා මං කිව්වනේ. හරි. ඒ නායකයාගේ නම මොකද්ද? ජේ.ආර්. ජයවර්ධන. එතකොට මං කිව්වා පරමාණු බෝම්බ දැම්මයි කියලා යම් දේශයකට. ඒ දේශේ මොකද්ද? අහගෙන හිටියද කියලා අහන්නේ. කොහෙද රට? දැන් මං දැන් ටික ඉස්සෙල්ලා කිව්වා. ජපානය. ඒ නගර දෙකක් මං කිව්වා. හිරෝෂීමා නාගසාකි. හොඳයිනේ නේ. එතකොට කවුරුත් නිදාගෙන ඉඳලම නැහැ. ඔක්කොටම උත්තර දුන්නානේ. හරි. එහෙමනම් දේශනාව අපි સમાપ્ત කරමු. මං හිතනවා ජීවිතේට යම් කිසි දෙයක් එකතු කරගන්න ලැබුණයි කියලා විශේෂයෙන්ම ඉදිරි ජීවිතේවත් මේ අල්ලපු වැටත් එක්ක රණ්ඩු වුණත් මොනවා වුණත් රණ්ඩු වුණාට කමක් නැහැ. දිවුරන්න එපා. දිවුරන්න එපා. මම උඹට කවමදාක්වත් එහෙම බැනලා නැහැ කියලා ඉස්සරහට දාන්න එපා දිවුරලා නේ. මම ওই පදේ කියලා නැහැ. ඇත්තටම ඇසිලින්ට ගිහිල්ලා කිව්වද මේ මම මෙහෙම කළයි කියලා? නෑ මං කිව්වේ නෑ. ওই දිවුරුපක් කරන්න එපා. නෑ කිව්වේ මම කිව්වේ නෑ එච්චරයි. දිවුරන්න බෑ. මම කිව්වේ නෑ. දිවුරන්න බෑ. මේ ඇයි දිවුරන්න බැරි? නෑ අර අපේ මේ දේශනයක් මං අහුවා පුතෙක් කිව්වා දිවුරන්න එපා කියලා පෞසිද්ධ වෙනවා කියලා. එහෙම කියලා කියන්නේ. හරිද? හරි. හැබැයි මම පොඩි ප්‍රායෝගික දේකුත් ඔන්නම් කියන්න විනාඩි දෙකකින් තුනේ. මම මගේ රාජකාරී කරනකොට යම් අවස්ථාවකදී මේ මාණ්ඩලික නිලධාරියෙකුට පෙස්සමක් එනවා. හරිද? පෙස්සමක් එනවා. පෙස්සමක් ආවට පස්සේ ඒ පෙස්සම තමන්ගේ කාර්ය මණ්ඩලය සම්බන්ධව තමයි එන්න ඇත්තේ කියලා ඔන්න දැන් මේ මාණ්ඩලික නිලධාරිනිය මේ මං තව ටිකක් ඒක ලං කරලා කිව්වොත් කවුද කියලා මගේ YouTube නාලිකාවේ මේක යනකොට එතුමියටත් අහන්න ලැබෙයි. ඒ හින්දා ඒක හරි නෑ එහෙම කියන එක. ඉතින් ඒ හින්දා අපේ කාර්ය මණ්ඩලය මමත් ඇතුළුව ඒ මාණ්ඩලික නිලධාරී තුමිය සමීපයට යනවා. ගියාට පස්සේ අපේ කාන්තා පාර්ශවයේ දන්නවනේ හැටි. මොකද කළේ? දරුවන් පල්ලා. තමන්ගේ ස්වාමියා පල්ලා. තමන්ගේ අම්මා පල්ලා. ඕම දිවුරගෙන ගියා. මන් ළඟට ආවා. මම කිසිම දිවුරුවක් දිවුරුවේ නැහැ. මං කිව්වා මම නම් ඔය විත්තියක් මැඩම් දන්නේ නැහැ. අන්තිමට වැරදිකාරයා බවට පත් වුණේ කවුද? මම. හැබැයි එහෙම වුණාට මට ඒ රාජ්‍ය ආයතනයෙන් අවුරුදු 4ක් විතර ඉඳලා මට ඉක්මනින්ම එතනින් යන්න ඕන වුණා. මොකද එතන මේ හරි මේ අර දුෂ්කරයි සේවයේ කටයුතු වෙන තැනකට යන්න ඕන නේද? මම අවුරුදු දෙකෙන් දෙකට මාරු වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් නමුත් ඒක මට ආශිර්වාදයක් වුණා. බලන්නකො දිවුරුපු නැති එක. මට රත්තරන් පොල්ලකින් ගැහුවා වගේ වැඩක්. අන්තිමට මට ඕන රාජ්‍ය ආයතනයකට යන්න ආශිර්වාදයක් ලැබුණා ඒක. ඇයි මමනේ වැරදිකාරයෝ වුණත් දිවුරුවේ නැත්තේ මමනේ. එතකොට මම සම්බන්ධයි කියලා මට තරේම එල්ල කළා. ඒ කියන්නේ පෙස්සම එන්න ඒ මැඩම්ට මම කරුණු කාරණා කියන්න ඇති කියලා එයා පූර්ව නිගමනයේ යෙදුණා. හැබැයි මම ඒක අභවරේණුකවත් දන්නේ නැහැ. ඉතින් මම සත්‍යවාදීව මම ප්‍රකාශ කළා මම අදිෂ්ඨාන සීලිව හිටියා. අන්තිමට මට මොකද උනේ? ඒකට කියන්නේ මම කියන්නේ අදටත් කියන්නේ ආශිර්වාදයක්. දේව ආශිර්වාදයක් වගේ මට ඕන තැනකට රාජ්‍ය ආයතනයක යන්න ලැබුණා. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. එහෙම යන්න බෑනේ. රාජ්‍ය ආයතනයේ
Tamanට ඕන තැනකට යන්න ලැබෙන්නේ නැහැ. ඒ ට්‍රාන්ස්ෆර් කරන්නේ ඒගොල්ලොන්ට ඕන තැනකට. අපිට ඕන තැනකට යන්න බෑ. ඉල්ලන්න පුළුවන්. නමුත් මට බලන්න ලැබිච්ච වරප්‍රසාදය ඕන තැනකට යන්න ලැබුණා. ඒ අනුව තමයි මම දැන් සේවය කරන ස්ථානයේ මට ඕන තැනට මං ගියේ. ඉතින් ඒ හින්දා මං කියන්නේ ජීවිතේ වටිනාකම. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඒ හින්දා කවමදාක්වත් දියුරන්න එපා. මම ඒකයි අර මං කිව්වේ මට අභියෝගයක් ආවා. හැබැයි මම දියුරුවා නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මාත් එතනින් මිදෙන්න තිබුණා. තේරුණාද? මට මිදෙන්න තිබුණා කියලා. කවුරු හරි දරුවෝ ගැන දියුරන්නලා, අම්මලා ගැන දියුරලා, එහෙම අරගොල්ලෝ ඔක්කොම දියුරුවා. මං ඍජුවම කිව්වා මට අයිති නෑ කවුරුත් ගැන මං දියුරන්න. දැන් මං ගැන මට ඕනනම් දියුරන්න පුළුවන් මං පල්ලා කියලා. නමුත් ඒක මටවත් දියුරන්න මට අයිතියකුත් නෑ. මොකද මගේ ශරීරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. මට අයිති දෙයක් නෙමෙයි. නේද? මේක මේ පංචස්කන්ධයෙන් නිර්මාණය වෙච්ච දෙයක්. ඉතින් මේමයි කියලා මම තර්ක කළාම ඒකත් ඉතින් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මාව කොටු වුණාට මම දන්නවා ඉතින් මගේ සත්‍යවාදීකම. ඉතින් මට ඒක ආශිර්වාදයක් වුණා. ඒ හින්දා අපිට ශනිකව ඒක ආශිර්වාදයක් කියලා දැනෙන්නේ නැහැ ඒ වෙලෙට. නමුත් අම්මේ ඒක අනාගතයේදී ඉදිරියේදී ඒක මහා ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ හින්දා ওই දත්තුට්ටම එහෙම ආරසා වෙන්නත් ඒකත් ලොකු හේතුවක් වෙනවා ওই දියුරුම් කරන්න නැති එක. මගේ දැන් තාම බුදු සරණි දත් 32ම තියෙනවා තාම. ඉතින් ඒ හින්දා මම හිතනවා මමත් උපරිම උත්සාහ කරනවා ඒ තත්ත්වයෙන් මිදෙන්න. නමුත් අපිත් මුකරිකමට අපිට අර සංසාරයෙන් ආපු පුරුදු තියෙනවනේ. හරි අමාරුයි මේවා යටපත් කරගෙන ඉන්න නේ. ඒ හින්දා පෘථග්ජන මනසනේ. ඒ හින්දා අපි උත්සාහ කරන්න ඕනේ. එහෙමනම් අද ජීවිතේට ඕක එකතු කරගන්න ලොකු දැනුමක් ලබා ගන්න හේතු වාසනා ලැබුණයි කියලා මම හිතනවා. එහෙමනම් මේ පුරා හෝරාවකට ටිකක් අධික වේලාවක් අපි ගත්තා විනාඩි 15ක් විතර පැයයි විනාඩි 15ක් විතර ගත්තා. ඒ තුල අපි රැස් කරගත්ත කුසල පක්ෂය ප්‍රථමයෙන්ම මේ විහාරස්ථානයේ වැඩ හිඳින වන්දනීය පූජනීය ගරුකටයුතු අපේ ශාස්ත්‍රවේදී නාරද පල්ලේගම නාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම වැඩ වසන අපේ මේ විදේශගතයි අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මම හිතන්නේ බංග්ලාදේශ හාමුදුරු නේද? හාමුදුරන් වහන්සේටත් ශාසනික උන්නතිය සඳහා වැඩ කටයුතු කරන්නට මේ කුසල පක්ෂයේම හේතු වාසනා වේවා කියලා අපි සාදු නාදයක් දීලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපිව මෙලොවට බිහි කරපු ආදරණීය අම්මා තාත්තා සුජීවත්ව වාසය කරන අපේ දරුවෝ ඉන්නවනේ. දරුවන්ගේ අම්මා තාත්තා ජීවිතුන් අතර ඉන්න අම්මා තාත්තව මතක් කරගන්න. මගේ අම්මා තාත්තවත් මම මතක් කරගන්නවා. ඕනට ඊ타ත්ම හොඳ කල්පියාවෙන් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්නට, නිරෝගීව කටයුතු කරන්නට, ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා සතක අධික කාලයක් යෙහෙන් වැජපෙන්නට නිරෝගීව ජීවිතය ගත කරන්නට මේ කුසල පක්ෂයේම හේතු වාසනා වේවා කියලා අපි සාදු නාදයක් ලබා දෙමු. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ නමින් මිය පරලෝකීය මගේ ආච්චි අම්මත් දැන් අවුරුදු 3ක් වගේ වෙනවා 3කට ආසන්න කාලයක් වෙනවා මිය පරලෝ ගිහිල්ලා සිලි පෙරේරා මගේ ආච්චි අම්මාවත් මම මතක් කරනවා. ඒ වගේම මගේ මාමණ්ඩි මිය පරලෝ ගිහිල්ලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. මාමණ්ඩිවත් මතක් කරලා ඒ වගේම ඔබගේ නමින් මිය පරලෝ ගිය ඥාතීන් මතක් කරගන්න අපේ සිරිල් සර්වත් මතක් කරමු. යම් අත්භවයක දුක්ඛදායක අත්භවයක සිටින්නේ නම් ඒ අත්භවයෙන් මිදිලා සැපවත් අත්භවයකට යන්නට මේ කුසල පක්ෂයේම හේතු වාසනා වෙන්නටයි කියලා අපි ශබ්ද නගලා සාදු නාදයක් ලබා දෙමු. සාදු සාදු සාදු. ඒ වගේම අපි ඔබට මටත් ඔබ සැම සියලුම දෙනාට අපි මේ ආයුෂ වින්දනය කරමින් ගත කරන ජීවිතය අපිට ඊ타ත්ම සුවදායී ලෙස අපේ මරණය සිදුවෙන තෙක් කාටත් කරදරයක් නොවි නේද? අපේ මරණය සිදුවෙන තෙක් අපිට හොඳින් මේ ගෙන්දගම් පොළොවේ පය ගහලා සිටින්නට උතුම් බුද්ධ රත්නය, උතුම් ධම්ම රත්නය, උතුම් සංඝ රත්නයේ ආනුභාවයෙන් 33 කෝටියක් දේව දේවතුන් වහන්සේලාගේ අල්ම බල්ම රැකවරණය බකුල මහා රහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් සුවාසු දහසක් වූ ධර්මස්කන්ධයේ ආශිර්වාදයෙන්
රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් තැන්පත් කරලා තිබෙන අපේ බුදුරජාන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් සෝමාවතී චෛත්‍යයේ දකුණු දළදාව තැන්පත් කරලා තිබෙනවා. ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේගේ ආනුභාවයෙන් කැලණි බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් අපගේ ඒ නිරෝගී බව තහවුරු කරගෙන මෙවැනි උතුම් කටයුතු ශාසනය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට මටත් ඔබටත් අප සෑම සියලුම දෙනාටත් ලැබෙන්නට කියලා අප මේ කුසල පක්ෂයේ ආනුභාවයෙන් ලැබෙන්නට කියලා අප සාදු නාදයක් දීලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. බුදු සරණ වේවා, සදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මෙතුන් සරණින් ජයම වේවා.